පින්වත් හැමදෙනාම අද සූදානම් වෙන්නේ ඊටමත් වටිනා කියන දෙයක් සිද්ධ කරන්න. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතේත් එක්ක ගලපගන්නේ. ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. අපි ධර්මය ඉගෙන ගන්නව වෙනුවට අපි සිද්ධ කරන්න ඕනේ ඒ ධර්මය කොහොමද අපේ ජීවිතේට එකතු කරගන්නේ කියලා ඉගෙන ගන්න එකයි කරන්න ඕනේ. අපි නැත්තම් කරන්නේ ගොඩක් වෙලාවට ධර්ම කරුණ ඉගෙන ගන්න එකනේ. අපි හරි කැමති ධර්ම කරුණු ගොඩක් ඉගෙන ගන්න. පටිච්චසමුප්පාදේ ඉඳගෙන, ඒ වගේම අභිධර්මයේ තියෙන සිත්වල තියෙන ප්‍රභේද ඉගෙනගෙන, ඒ වගේම සූවිසි ප්‍රත්‍ය ඉගෙනගෙන ඔය විදිහට අපි වචන ගොඩක් ඉගෙන ගන්න හරි කැමතියි. මොකද අපි දැනුම හොයනවනේ. පුංචි කාලේ ඉඳන් අපි පොළඹවල තියෙන එකටනේ. අධ්‍යාපන ක්‍රමය හැම දෙයකම අපි පොළඹවල තියෙන අපිව දැනුම හොයන්නේ. ඉතින් අපි ධර්මයට ආවහමත් ධර්මයේ ඇතුලේ තියෙන දැනුම තමයි අපි සොයන්නේ. බුදුහාමුදුරුවෝ මොනවද කලු කුහර ගැන කිව්වේ? බුදුහාමුදුරුවෝ මොනවද ලෝකේ නිර්මාණය වෙච්ච විදිය ගැන කිව්වේ? බුදුහාමුදුරුවෝ කොහොමද ලෝකේ අවසාන වෙන විදිය ගැන කියන්නේ? බුදුහාමුදුරුවෝ මොනවද මේ ලෝකේ තියෙන අනිත් ජීවීන් ගැන, පිටසක්වල ජීවීන් හෝ මේ ලෝකේ ඉන්න තවත් ජීවීන්, අපි නොදන්න ජීවීන් ගැන මොනවද කියලා තියෙන්නේ? අපි ඒව හොයන්න කැමතියි. හැබැයි ඒව හෙව්වට ප්‍රශ්නයකුත් නැහැ. හැබැයි අපි දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි බුදුරජාණන් වහන්සේ මෙච්චර අමාරුවෙන් බෝධිසත්ව අවදියේ පෙරම් පුරලා මහන්සි වෙලා හොයාගත්තේ ඇයි මේ ධර්මය? ධර්මය කුමක් සඳහාද? ධර්මය එකම එක දෙයක් සඳහා පමණයි. ඒ තමයි කෙනෙක්ගේ තියෙන දුක නැති කර ගැනීම. මේ දුක නැති කිරීම කියන එක සිද්ධ වෙන්නේ නැත්නම් අනික් සියලු දේවල් සිද්ධ වුණත් වැඩක් නැහැ. කොච්චර දේවල් සිද්ධ වුණත් වැඩක් නැහැ. අපි අසන්තෝෂෙන් නම්, අපි අතෘප්තියෙන් නම්, අපි ශෝකයෙන් නම්, අපි හැඬීමෙන් වැළපීමෙන් ඉන්නවා නම්, අපි කොච්චර දේවල් දැනගත්තත් අපිට ධර්මය පිළිබඳව කොච්චර ඥානය දැනුම තිබ්බත් වැඩක් නැහැ. එහෙනම් අපි මේ දේශනාව ඇතුළත පැහැදිලි කරගන්නේ කොහොමද අවශ්‍ය දේ කරගන්නේ? ඔබට තවත් බුද්ධ ධර්මයේ තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්නපු දර්ශනයේ තියෙන ගැඹුරු දේවල් පොත්පත් කියවලා විවිධාකාර දේශනා ශ්‍රවණය කරලා ඉගෙන ගන්න පුළුවන්. ඒත් මේ දේශනාව ඇතුළතදී දැනුමක් දෙන්න උත්සාහ කරන්නේ නැහැ මම. හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඔබේ දුක නැති කරගන්න, ඔබේ තියෙන අසහනය, පීඩාව නැති කරගන්න, බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ධර්මය පුහුණු කරන්න කියලා කිව්වේ කියන කාරණාව තමයි අපි මේ වෙලාව ඇතුලේ කතා කරන්නේ. ඒකට මේක ඇතුලේ පොතක් තියාගෙන ලියා ගන්න දේවල් නැහැ. අර කාලසිටු පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න යනවනේ. ඒ ධර්මය අහන්න යන්නේ වෙන මොකටවත් නෙවෙයි. අනේ පිටිසිතුමාට කියනවා බුදුහාමුදුරුවෝ කියන එක ධර්ම කරුණක් ඉගෙනගෙන ඇවිල්ලා මට කිව්වොත් මම ඒකට කාවණු 1000ක් ගෙවනවා. එක ධර්ම කරුණකට කහවණු 1000ක් ගෙවනවා. ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න ගියේ වෙන මොකක්වත් ගන්න නෙවෙයි මේ කහවණු 1000 ගන්න. එක ධර්ම පදයකට, එක ධර්ම කාරණාවකට කහවණු 1000. ඉතින් කාලසිටු පුත්‍රයා ඉතින් උදේ ඉඳන් දවල් වෙනකම් බුදුහාමුදුරුවෝ පැය කිහිපයක් දේශනා කරපු දේශනාව අහන් හිටියා ධර්ම කරුණු නැහැ. බුදුහාමුදුරුවන්ගේ දේශනාව එක කරුණක්වත් බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ ඔක්කොම කිව්වේ හිත හදාගන්න විදිය. කරුණු නැහැ. තියෙන්නේ ක්‍රමවේදයක්. මම ඊළඟ දවසෙත් ගියා. ඔහොම දවස් කිහිපයක් යනකොට අන්තිමට කාලසිටු පුත්‍රයා මොකද උනේ? සෝතාපන්න වුණා. ඉතින් එයාට කහවණු ඕනුනේ නැහැ. බලන්න අපිට සෝතාපන්න වෙන්න, ඒ කියන්නේ මාර්ගයේ ගමන් කරන්න, නිවන් දකින්න, බුදුහාමුදුරුවෝ පෙන්වපේ තැනට එන්න ධර්ම කරුණු ඕනේ නැහැ. මේ බණ ඇතුලේ මතක තියාගන්න දේවල් ඉගෙන ගන්න ඕන නැහැ. කරන්න දෙයක් ඉගෙන ගන්න ඕනේ. අපි මේ දේ කරන්න ඉගෙනගෙන විතරක් මදි, කරලත් බලන්න ඕනේ. අපි බුදුහාමුදුරුවෝ ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නිකන් කතාවටනේ. ඒ කියන්නේ අපිට පුංචි කාලේ උගන්වපු නිසානේ. අපි පුංචි කාලේ ඉඳන් බෞද්ධයෝ නිසානේ. ඒත් ඇත්තටම බුදුහාමුදුරුවෝමද? බුදුරජාණන් වහන්සේ බුදු වෙලාද ඇත්තටම? අපි කොහොමද හොයාගන්න ඕනේ? අපි මේක කරලා අපිටත් උන්වහන්සේගේ අවබෝධයෙන් පුංචි කෑල්ලක් හරි දැනුනොත් අන්න එතකොට අපිට පුළුවන් බුදුහාමුදුරුවෝමයි කියලා තේරුම් ගන්න. නැත්තම් අපි එතකන් අන්ධ විශ්වාසයක විතරයි ඉන්නේ. එහෙනම් ඕගොල්ලෝ බුදුහාමුදුරන්ට කරන ගරු කිරීමක් වශයෙන් කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මල් පූජා කරන එකවත්, බුදුහාමුදුරුවෝ වෙනුවෙන් බෝධි පූජා තියෙන එකවත් විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ක්‍රමවේදය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. නැත්නම් තව කවුරු හරි ඉන්නව මෙහෙම. ඒගොල්ලෝ හිතනවා අපි පස්සේ ඒක කොහොම හරි කරන්න ඕනේ හාමුදුරනේ. කියන්නේ කොහොම හරි මේ ඔක්කොම අතහැරලා මේ ජොබ් එකත් ඉවර වුණාම, ළමයිනුත් කසාද බඳලා දීලා ඉවර වුණාම, ඔක්කොම ඉවර වුණාම මට පුළුවන් කොහොම හරි එක්ක මහාන වෙලා හරි, එක්ක පන්සලකට ගිහිල්ලා හරි, එක්ක භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා හරි මට වැඩේ කරගන්න පුළුවන්.
එහෙම වෙන තැනකට ගිහිල්ලා කරන ක්‍රමයක් නෙවෙයි බුද්ධ ආගම උගන්වන්නේ. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ ඔබ ඉන්න තැන ඉඳගෙනම කරගන්න පුළුවන් ක්‍රමයක්. වෙලා තියෙන ප්‍රශ්නේ අපේ සංස්කෘතියෙන් සමාජයෙන් දීලා තියෙන්නේ ඕගලන්ට ඔය ඉන්න තැන ඉඳන් කරන්න බෑ. ඕගොල්ලෝ එක්ක මහාන වෙන්න ඕනේ, එක්ක ආරණ්‍යගත වෙන්න ඕනේ, එක්ක රුක්ෂ මූලයකට යන්න ඕනේ, එක්ක ශුන්‍යාගාරයකට යන්න ඕනේ, නැත්නම් අහවල් තැනකට යන්න ඕනේ. එහෙම අදහසක් අපේ ඔළුවට දාලා තියෙනවා. ඒ රුක්ෂ මූලය ඕනේ, ශුන්‍යාගාරය ඕනේ හැමතිස්සෙම සමත භාවනාවක් කරන්න මිසක් බුදුහාමුදුරුවෝ පෙන්නපු මාර්ගය අවසන් කරන්න නෙවෙයි. සමත භාවනාවක් කරන්න ඕන වුණාම පොඩ්ඩක් විවේක තැනක් අවශ්‍ය වෙනවා. ඒක වෙනම කාරණාවක්. එතකොට මේ දහම් මගේ තියෙන එක පුංචි කාරණාවක් නිසා දහම් මගම අතහැරලා දාන්න ඕනේ නැහැනේ අපි. අපිට වෙනම තියෙනවා ක්‍රමවේදය. ශුෂ්ක විදර්ශනාව කියලා වෙනම ක්‍රමයක් තියෙනවා. ඒකේ තියෙන්නේ ඔබ දැන් මේ ජීවත් වෙන වෙලාවෙම කොහොමද මේ ධර්මය පුහුණු කරන්නේ? සතිපට්ඨානෙ, චිත්තානුපස්සනාව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ චිත්තානුපස්සනාව. මොකටද මේ චිත්තානුපස්සනාවක් ඕනේ? සාමාන්‍යයෙන් මේ බණ මේ ධර්මය තරුණ එක්කෙනෙක්ට සමහරලාවට ගෝචර වෙන්නේ නැහනේ. ඒගොල්ලන්ට ඒක අහු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එච්චර අල්ලන්නේ නැහැ ඒක. ඒගොල්ලෝ හිතනවා ඒක ඉතින් වැඩක් නැහැනේ, ඕනේ නැහැනේ අපේ ධර්ම කියලා. ඒ වුණාට ධර්මයේ ඕනේ පුංචිද, තරුණද, මහලුද දාලා නැහැ. හැමෝටම මේ කෑල්ල ඕන වෙනවා. මොකද හැමෝටම දුක තියෙනවා. හැමෝටම ශෝකය තියෙනවා. හැමෝටම අතෘප්තිය තියෙනවා. දැන් මේ hina වෙලා හිටියට මේ අයගේ මූණවල ඇතුලේ hinaව පෙවුනට හිත ඇතුලේ hinaව තියෙනවද කියලා අපි දන්නේ නැහැ. හැමෝගෙම හිත ඇතුලේ hinaවල් නැහැ. එළියෙන් hinaවල් පෙන්නන වුණාට ඇතුලේ හැමෝම අසරණ වෙලා. ඒ කියන්නේ අර සින්දුවේ තියෙන අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ කියලා. හැමෝම අසරණයි. හැමෝම ඉන්නේ අතෘප්තියෙන්. මොකද අපි පුංචි කාලේ අපිව පොළඹවන ඉගෙන ඉවරුනහම සතුටෙන් ඉන්න පුළුවන්. ඉගෙනගෙන ඉවරුනහම මේ ඔක්කොම කරන්න පුළුවන්. එතකන් ඉගෙන ගන්න. ඒ නිසා ඔක්කොම අතහැරලා දාලා ඉගෙන ගන්න, කාටුන් බලන්න, අරව මේව කරන්න, විනෝද වෙන්න යන්න එපා. කොහොම හරි ඉගෙන ගන්න. අපිව පොළඹවන්නේ ඕකට. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉවරුනාට පස්සේ බලනවා දැන් කාටුන් බලන්න පුළුවන්ද කියලා. පුළුවන්ද? ඊට පස්සේ ජොබ් එකක් කරන්න හම්බ වෙනවා. ජොබ් එකක් කරනකොට මොන කාටුන්ද? ඊට පස්සේ ඊටත් වඩා මහන්සි වෙන්න වෙනවා. ඊට පස්සේ කාටුන් ඕනේ නැහැ. ඒ පුංචි කාලේ සතුට කාටුන්නේ. ඊට පස්සේ කල්පනා කරනවා සතුටෙන් ඉන්න නම් මොකද කරන්න ඕන? කසාදයක් බැඳ නම් හරි. ඉතින් විවාහ වෙලා බලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තියෙන සතුට තවත් ටිකක් නැති වෙලා යන එක තමයි වෙන්නේ. ඊට පස්සේ තියෙන සතුටත් නැති වෙලා යනවා. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ එකම සතුට තමයි ළමෙක් හම්බුනා නම් හරි. ළමයි නැත්තම් බෝධි පූජාවක් හරි තියලා කොහොම හරි ළමෙක් හොයාගන්න. කොහොම හරි. ඊට පස්සේ ළමෙක් හදාගෙන බලනවා දැන් සතුටුද කියලා. ඊට පස්සේ මොකද සතුටුද? තියෙන සතුට තවත් නැති වෙලා යනවා. තවත් ප්‍රශ්න වගකි ළමයා එළි වෙනකන් නිදා ගන්නෑ. ඊට පස්සේ ළමයා වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. ඊට පස්සේ කල්පනා කරනවා එහෙනම් සතුට ඇත්තේ ළමයා කසාද බන්දලා දීලා මමත් පෙන්ෂන් ගියාම මමත් රිටයර් වුණාම වැඩ නැවැත්තුවාම මට සතුටින් ඉන්න පුළුවන් වෙයි බණක් දහමක් කරගෙන නේ. පිනක් දහමක් කරගෙන බණ දහම ඉගෙනගෙන මට පුළුවන් වේවි කියලා හිතනවා. ඉතින් පෙන්ෂන් ගිහිල්ලා ළමයිනුත් කසාද බන්දලා ඉවරලා බලනවා සතුටින් ඉන්න ළමයි ගෙනලා දානවා බලා ගන්න ඩේ කෙයා එකට. ඊට පස්සේ අන්තිමට සතුට වෙන්නේ මරුණාට පස්සේ තමයි. අපි ඊට පස්සේ හිතනවා අපිට මැරලා හරි ගිහිල්ලා දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි ගිහිල්ලා සතුට වෙන්න පුළුවන් කියලා හිත හදා ගන්නවා. කවුද දන්නේ මැරලා කොයි ලෝකෙයිද කියලා. දිව්‍ය ලෝකේ ගියා සතුටක් නැහැ. ඇයි? දිව්‍ය ලෝකේ ගියාම එක්කෙනාට නෝනලා 500ක් විතර ඉන්නවා. පැහැදිලිද? දැන් මේක එක නෝන කෙනෙක් ඉඳගෙන එක මහත්තයෙක් ඉඳගෙන මෙච්චර ප්‍රශ්න නම් දිව්‍ය ලෝකේ ගිහිල්ලා 500ක් විතර හදාගත්තොත් ඊට වඩා ප්‍රශ්න. ඒක නිසා මේ අපි හැමතිස්සෙම සතුට අනාගතයට දානවා. තෘප්තිය අනාගතයට දානවා. අපි හැමදාම හිතනවා සුබ අනාගතයක් ලැබෙවි වර්තමානයේ කැප කරලා. බුදුහාමුදුරුවෝ කියන්නේ කවදාවත් අපිට උදා වෙන සුබ අනාගතයක් නෙවෙයි. නා අනාගතයට දාන්න එපා මොකක්වත්. පස්සේ සතුට වෙන්න යන්න එපා. දැන් මේ වෙලාවේ කොහොම හරි මේ වැඩේ කරගෙන තෘප්තිමත් වෙන්න. ඒක කියන්නේ සම්දිට්ඨිකෝ අකාලිකෝ. තමා තුළින් මේ දැන් සිද්ධ කරගන්න පුළුවන් දෙයක් තමයි මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙන්නේ. අපරාධිතින් අපි මේ ක්‍රමවේදේ තියාගෙන හැමතිස්සෙම අපි බලාපොරොත්තුෙන් ඉන්නවා නම් පස්සේ අපිට හොඳක් වේවි, පස්සේ අපිට යහපතක් වේවි, පස්සේ අපි මෙහෙම කරනවා කියලා හිතන් ඉන්නවා නම් අන්න ඒක මෝඩකම. ඒ මෝඩකම අතහැරලා දාලා ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ වෙලාවෙම මේ පුහුණුව පටන් ගන්න. මේ පුහුණුව පටන් ගන්නකොට මේ පුහුණුවේ පියවර ටිකක් තියෙනවා. මේකේ තියරි එක තමයි බුදුහාමුදුරුවෝ විපස්සනා කියලා කියන්නේ. විපස්සනා කියන එකේ තේරුම තමයි විවිධාකාරේන පස්සතීති විපස්සනා. එකම දෙයක් දිහා විවිධ පැතිකඩයන් ඔස්සේ දකින්න පුරුදු වීම විපස්සනාවයි. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය එක
පැතිකඩක් පැත්තෙන් එක පැත්තකින් බැලුවාමනේ ඒක දුකක් වගේ පේන්නේ. ඒක කරදරයක් වගේ පේන්නේ. එක්ක ඒක හොඳයි වගේ පේන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ඒ පැතිකඩ විතරක් නෙවෙයි තවත් පැතිකඩ රාශියකින් එකම දේ දිහා බලන්න පුරුදු වෙන්න. සමහර දේවල් ජීවිතේ ප්‍රශ්න වුණත් අපි එක පැත්තකින් බැලුවාම මහා කරදරයක් වගේ පේනවා. ඒ ප්‍රශ්නෙම තව චුට්ටක් වෙන පැත්තකින් බැලුවාම ඒක කරදරයක් නෙවෙයි. අපි දන්නවනේ පටාචාරට වෙච්ච ටික, කිසాగෞතමීට වෙච්ච ටික, අඟුලිමාලට වෙච්ච ටික නේද? රජ්ජුමාලල මේගොල්ලන්ට වෙච්ච දේවල් අපි දන්නවා කතන්දර විදියට. එක පැත්තකින් බැලුවාම පේනවා මහා පෞකාර ජීවිතයක්, මහා අසරණ බවක්, මහා පවක් ඒගොල්ලන්ට සිද්ධ වුණේ නේද? ඒගොල්ලන්ට මහා කරදරයක් සිද්ධ වුණේ කියලා අපිට පේනවා. හැබැයි තව පැත්තකින් බලනකොට පේනවා ඒගොල්ලන්ට එහෙම නොවුණා නම්, ඒගොල්ලන්ට එහෙම නොවුණා නම් අපි ඒගොල්ලෝ ගැන කතා කරනවද අද? ඒගොල්ලන්ට එහෙම නොවුණා නම් බුදුහාමුදුරුවෝ හම්බෙනවද? නැහැ. ඒගොල්ලන්ට එහෙම නොවුණා නම් ඒගොල්ලෝ රහත් වෙනවද? නැහැ. එහෙනම් ඒගොල්ලන්ට ඒක වෙලා තියෙන්නේ නරකට නෙවෙයි. අන්න තව පැත්තකින් බලනකොට පේනවා ඒක වෙලා තියෙන්නේ හොඳට කියලා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ එක පැත්තකින් විතරක් මේ ලෝකෙ දිහා බලලා නිගමනය කරනව වෙනුවට ඔබ උත්සාහ කරන්න මේ ලෝකෙ දිහා විවිධ පැතිකඩ ඔස්සේ දකින්න. ඒක තමයි විපස්සනා කියන්නේ. ලෝකෙ දිහා, සිත දිහා, තමන් දිහා මේ ඔක්කොම අපිට තුනක් විදිහට පෙවුනට මේක තුනක් නෙවෙයි. ලෝකය කියන්නේ, සිත කියන්නේ, තමන් කියන්නේ තුන් දෙනෙක් කියලා අපි හිතන් හිටියට මේක තුන් දෙනෙක් ගැන කියන කතාවක් නෙවෙයි. එක්කෙනෙක් ගැන කියන කතාවක්. ලෝකෙ කියන්නේ, තමන් කියන්නේ, සිත කියන්නේ එකක්. ඒතර මේ කොහොම බැලුවත් අන්තිමට එකම දෙයක් දිහා තමයි අපි බලන්නේ. එකම දෙයක් දිහා විවිධ පැතිකඩයන් ඔස්සේ දකින්න එක තමයි විපස්සනා කියන්නේ. දැන් මෙහෙම ගත්තොත් එහෙම දැන් අපි උත්සාහ කරනවා මේ ලෝකේ තියෙන දේවල් වෙනස් කරන්න. ඕගොල්ලෝ අලුත් අවුරුද්ද දැන් එනවා, තව චුට්ට දවසකින් අලුත් අවුරුද්ද එනවා. අලුත් අවුරුද්දට මොකද කරන්නේ? ගෙවල් වල දොරවල් වල තියෙන මකුණු දැල කඩලා, තීන්ත ගාලා, නැත්තම් සුද්ධ පවිත්‍ර කරලා අලුත් ඇඳුම් අරගෙන ඔක්කොම අලුත් කරනවනේ. අපි හැම අලුත් අවුරුද්දටම අලුත් වෙනවා. අලුත් වෙලා ඉතින් අලුතෙන් ඉතින් අර පරණ නෑදෑයෝ ටිකම ආයෙත් ගිහිල්ලා නෑකම් අලුත් කරගෙන නේද? ඔක්කොම අපි අර පරණ ටිකම ආයෙ අලුත් කරගන්නවා. එතකොට අපි හිතනවා දැන් අලුත්ද කියලා. ඇත්තටම අපි ඔක්කොම අලුත් කරත් ටික දවසක් යනකොට ආයෙ පරණ වෙනවා. ඊළඟට අපිට ආයෙ අලුත් වෙන්න ඕන වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ගෙදර තියෙන පොටු ටික දැන් මේ පැත්තේ තියෙන නිසා අනිත් පැත්තට දානවා. දැන් හරි. ඊට පස්සේ ආයෙ මේ පැත්තට දාලා බලනවා. එතකොට ආයෙ මේ හරි. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ අර පරණ අවුරුද්දේ තිබ්බ එකම ආයෙ දානවා. එතකොට හොඳයි. ඇයි අර රවුමක් ගිහිල්ලා නැවිලා තියෙන්නේ? අපි මේ හිත රවට්ටනවා. හැමතිස්සෙම මේ භෞතික ලෝකේ, බාහිර ලෝකේ වෙනස් කර අපි හිත රවට්ටනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක වැරදි. ඒක කරලා වැඩක් නැහැ. මේ භෞතික ලෝකේ වෙනස් කරලා තෘප්තිමත් වෙන්න යන්න එපා. උදාහරණයක් විදිහට දැන් මේ වල් මල් වට්ටිය, මේ දැහත් වට්ටිය ඔබේ අත උඩින් මම මෙහෙම තිබ්බොත් දැන් මෙහෙම මම අත උස්සන් ඉන්නකොට මේ ටික වෙලාවක් යනකොට මගේ අතට දැනෙන්නේ අමාරුවක්නේ, බරයිනේ. පොඩි බරක් වුණා ටික වෙලාවක් යනකොට අමාරුයි. ඉතින් මොකද කරන්නේ මම මේ අතට දානවා. මේ අතට දාලා කියනවා අම්බෝ ඇතියන්තම් මන් නිදහස් වුණා. ඇතියන්තම් කියලා මං හිතනවා. ඊට පස්සේ මං ආයේ මේ අත හිර කරගෙන ඊට පස්සේ මම මොකද කරන්නේ මේ අතට අරගෙන ආයෙ හිතනවා දැන් මන් නිදහස්. අපි හැමදාම පොඩ මේ දුක මාරු කර ප්‍රශ්න මාරු කර භෞතික ලෝකේ මාරු කර තෘප්තිය සොයනවා. භෞතික ලෝකේ මාරු කර තෘප්තිය සෙවීම බුදුහාමුදුරුවෝ කියනවා නිෂ්ඵල වැඩක්. මොකද ඒක කරලා ඉවර කරන්න බෑ. ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලොන්ගේ දවසේ තියෙන කෑම බීම මාරු කරලා, ඒ කියන්නේ අද කන එක නෙවෙයි හෙට කන්නේ, ආයෙ හෙට කන එක නෙවෙයි අනිද්දා කන්නේ. අපි කෑම ಜಾති මාරු කර කනවා. අපි යන ගමන් මාරු කරනවා. එක දිගට එකම තැන ඉන්නකොට කම්මැලි අපි ට්‍රිප් එකක් දාගෙන ගමනක් ගිහිල්ලා එනවා. අර කොරෝනා කාලේ අපිට මතකයි, මේ කොරෝනා කාලේ කියන්නේ අර නිරෝධායන වෙන්න වෙච්ච කාලේ මතකයි. ඉන්න උනා මාස කිහිපයක් ගෙදරට වෙලා හැමෝටම හරි අමාරුවෙන් ඉන්න උනේ. ඉතින් ඒ අමාරුවෙන් ඉන්න උනේ ඇයි? අපිට අර එකම තැනක ඉන්න අමාරුයි. අපිට ඕනේ චේන්ජ් එකක්. අපි හැමදෙස්සෙම භෞතික ලෝකේ වෙනස් කරන්න පටන් ගන්නවා. භෞතික ලෝකේ වෙනස් කරලා අපේ හිත සතුටු කරගන්න හදනවා. බුදුහාමුදුරුවෝ කියනවා ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඊට වඩා සාර්ථක ක්‍රමයක් තියෙනවා. එළිය මාරු කරන වෙනුවට ඇතුළ මාරු කරන්න. ඇතුළ වෙනස් කරගන්න. ඇතුළ පිළිබඳ අවධානය යොමු කරන්න. මොකද මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ තමන් ගාව. ප්‍රශ්නය ලෝකෙ නෙවෙයි තියෙන්නේ. ලෝකේ තියෙන ප්‍රශ්නය තමා දකින විදිහත් එක්ක තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙනම් ඇතුළාන්තේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපි දැන් බලන්න ඕනේ කොහොමද මේ ඇතුළේ ප්‍රශ්නේ විසඳගන්නේ. හිත දිහා බලන පැතිකඩ ගොඩක් තියෙනවා. ඒ පැතිකඩ වලින්
දැන් අපි මේ අද මම කියලා දෙන්න යන එක ඒ පැතිකඩ ඕගොල්ලෝ හැමෝම දන්න. උපමාවක් විදිහට මම ගන්නම් ලිඳක්. දැන් ලිඳවල් දැකලා තියෙනවා. මේ ලිඳ ඇතුලේ බැලුවාම හොඳට පිරිසිදුව ලස්සනට තියෙනවා. ඉතින් අපි හිතනවා පිරිසිදු වතුර තියෙන කියලා අපි ලිඳේ වතුර බොනවා. හැබැයි මේ ලිඳේ පතුලේ සමහර වෙලාවට තියෙන්න පුළුවන් සෑහෙන ජහජරාව. සෑහෙන ජරාව තියෙන්න පුළුවන්. ඒත් අපි ඒක දන්නේ නැති නිසා අපි මොකද කරන්නේ? ලිඳේ වතුර පරිහරණය කරනවා. යම් දවසක අපිට ඕන වෙනවා මේ ලිඳ ඉහින්න. මේ ලිඳේ ඉහිගෙන යනකොට අපිට පේනවා ලිම් පත්ලේ තිබිලා තියෙන්නේ මොනවද කියලා. මේ ලිම් පත්ලේ තියෙන මේ ජරාව ටික අපි නොදක මේ ලිඳේ වතුර පිරිසුදුයි කියලා අපි ලිම් වතුර පාවිච්චි කරලා. එහෙනම් අපි කරන්න ඕනේ මේ ලිඳ පිරිසුදුයි කියලා පූර්ව නිගමනය කරලා ඒ ලිඳේ වතුර බිබී තෘප්තිමත්ව ඉන්න උත්සාහ කරන එකද කොහොම හරි මේ ලිඳ පිරිසුදු කරගන්න එකද? ලිඳ පිරිසුදු කරගන්න. ලිඳ පිරිසුදු කරගත්තාම තියෙන වාසිය තමයි දැන් ඕගොල්ලොන්ගේ හිත අර ලිඳ වගේ. උඩින් පිරිසුදුයි යට තියෙන කුණු ටිකක්. ඒ යට තියෙන කුණු ටික කොච්චර භයානකද කියනවනම් දවසක් හාමුදුරුවෝ කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවලු එක පැත්තකින්. ලස්සන සලුවක් දාගත්ත ගෑනු ළමයෙක් හිටියලු. මේ ගෑනු ළමයා මේ හාමුදුරන්ට දානි පූජා කරාලු. දානි පූජා කරාට පස්සේ මේ හාමුදුරුවෝ බැලුවා ඉතින් මේ පැත්තෙන් වඩින එක හරි ලේසි. මට දානේ හම්බෙනවා. වැඩි දුර වඩින්න ඕනෙත් නැහැ. මේ හාමුදුරුවෝ ඉතින් ඊළඟ දවසෙත් ඒ පැත්තෙන් වැඩියලු. ඉතින් මේ ගෑනු ළමයා ආයිත් දානේ පූජා කරාලු. ඔහොමම දිනපතා මේ හාමුදුරුවෝ මේ පැත්තෙන් වඩිනකොට මේ ගෑනු ළමයා දානේ පූජා කරනවා. හාමුදුරුවෝ ඉතින් වඩින්නේ පහසුවෙනි ඉක්මනට දානේ හම්බ වෙනවා. අරයත් කැමැත්තෙන් දානේ බෙදනවා. හැබැයි ඔහොම ටික දවසක් යනකොට මේ ගෑනු ළමයාට හාමුදුරුවෝ පිළිබඳව සිතක් පහළ වුණා. හාමුදුරුවෝ පිළිබඳව සිතක් පහළ වෙලා මේ ගෑනු ළමයා ඉතින් හාමුදුරුවෝ දකින්න තියෙන ආසාවට තමයි දානේ බෙදන්න ඉන්නේ. ඔහොම යනකොට කිහිප දවසක් මේ හාමුදුරන්ට සිද්ධ වෙනවා වෙනත් ආරණ්‍යයකට යන්න. මේ වෙනත් ආරණ්‍යයක මේ වැඩ කටයුතු බලා ගන්න යන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ ඒ ආරණ්‍යයට වඩිනවා. මේ ගෑනු ළමයා එක දවසක් බලන් ඉන්නවා. ඉතින් මේ හාමුදුරුවෝ එනකම් නැහැ හාමුදුරුවෝ. ඊළඟ දවසෙත් බලන් ඉන්නවා. ඊළඟ දවසෙත් බලන් ඉන්නවා. ඔහොම දවස් කිහිපයක් බලන් ඉන්නකොට දැන් මේ හාමුදුරන් මේ ගෑනු ළමයාට අර හාමුදුරුවෝ නැතුව හරි අමාරුයි. ඉතින් අම්මලාට තාත්තලාට කියනවා මේ හාමුදුරුවෝ කොහෙ ගියාද දන්නේ නැහැ. ඒක කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, බලාගත්ත ඇත බලාගෙන දැන් මේ ගෑනු ළමයා දුකෙන් ඉන්නවා. ඉතින් ඔහොම ඉඳලා මේ අම්මලා තාත්තලාට ඉතින් හාමුදුරුවෝ හොයන හැමතැනම හාමුදුරුවෝ හොයාගන්න හම්බුන්නේ නැහැ. ඒ කාලේ ඉතින් තිබ්බේ නැහැනේ අන්තර්ජාලෙවත්. ඉතින් එහෙමනම් ඉතින් පෝස්ට් එකක් හරි දාලා හොයාගන්න තිබ්බා. ඉතින් ඒ කාලේ හොයාගන්නත් බැරි වුණා. කොහොම හරි ඉතින් මේ ගෑනු ළමයා මරණයටපත් වුණා ආහාර නොගෙන ඉඳලා. ඉතින් මේ ගෑනු ළමයාගේ පාන්සුකුලේ දවසේ එයා ගාව තිබ්බර ලස්සන සලුව පත්කඩ බවට පත් කරලා මේ වැඩි හාමුදුරුවරුන්ට පූජා කළා මේ ගෙදර ඉන්න කට්ටිය. ඉතින් මේ පාන්සුකුලේට ආපු හාමුදුරුවෝ කෙනෙක් දවසක් අර පිණ්ඩපාතේ වැඩපු හාමුදුරුවෝ ඉන්න ආරණ්‍යයට වැඩියලු. මේ පිණ්ඩපාතේ වැඩපු හාමුදුරුවෝ හිටපු ආරණ්‍යේ දාන වළඳන අතරදී මේ හාමුදුරුවෝ අහනවා අර පාන්සුකුලේට ගිහිල්ලා ආපු හාමුදුරුවන්ගේ ඔය පත්කඩේ නිකන් මට දැකලා පුරුදුයි වගේ. උභාන්සයට කොහෙන්ද හම්බුනේ? උතර කියනවා ඒ හාමුදුරුවෝ මේ අහවල් ගමේ මෙහෙම ගෑනු ළමෙක් ඉඳලා මෙහෙම හාමුදුරුවෝ කෙනෙක් ගැන හිතක් පහළ වෙලා ඉඳලා මෙහෙම මේ මරණයටපත් වෙලා එයාගේ මේ සලුව තමයි මේ අපිට පත්කඩ කරලා දුන්නේ කියලා. ඊට පස්සේ අර ආරණ්‍ය හාමුදුරුවන්ට මොකද උනේ? මේ ආරණ්‍ය හාමුදුරුවෝ මට අච්චර වටිනා කියන බිරිඳක් අහිමි වුණා කියලා පපුව පැල්ල මැරුණලු. බලන්න අර ආරණ්‍ය හිටපු හාමුදුරුවෝ පිණ්ඩපාතේ ගියපු හාමුදුරුවන්ට අර ගෑනු කෙනා ගැන හිතක් පහළ වෙලා තිබ්බේ නැහැ. කැමැත්තක් තිබ්බේ නැහැ. ඒ හාමුදුරුවෝ නොදැනුවත්වම අලු යට ගිනි පුපුරක් තිබ්බා වගේ පුංචි කැමැත්තක් අභ්‍යන්තරේ පහළ වෙලා තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒකට පෙට්‍රල් ටිකක් දාපු ගමන් ඇවිලිලා ගියා වගේ. ඒ වගේ අපිත් මේ ජීවිතේ එළියෙන් හොඳින් ඉන්නවා. එළියෙන් අපිට පේන්නේ අපේ සිත ඇතුලේ සිද්ධ වෙන දේවල්. ඒත් මේ සිත පොඩ්ඩ එකතු කරලා ගිනි පුපුරු එකපාරට එළියට ආපු වෙලාවට තමයි තේරෙන්නේ මගේ ඇතුලේ මෙන්න මෙහෙම දේවලුත් තිබ්බා කියලා. උදාහරණයක් විදිහට මෙහෙම ගන්නකො දැන් ඔයගොල්ලෝ බස් වලට ගින්නවා. බස් වලට ගිනකොට දැන් බස් එක පරක්කුයි. බස් එක පරක්කු වෙච්ච ගමන් ඔයගොල්ලෝ ඔරලෝසුව බලලා මොකද කියන්නේ? තාම නැහැනේ. ඔය චික් ගාන එක තරහක් නෙවෙයිනේ. ඒත් ඕක ඇතුලේ තියෙනවා තරහක්. ඕක ඇතුලේ තියෙනවා අසහනයක්. තාම නැහැනේ කියලා බලනවනේ. ඔහොම ඔරලෝසුව දිහා බල ඉන්නවා. ඒ ඇස්සේ ඔන්න අවුවත් පායලා දාඩිය වැක්කිරෙනවා.
කුඩේ ගෙනල්ලත් නැහැ. කල්පනා කරනවා මොන කර්මයක්ද මන් දන්නේ. දාඩිය වැක් කරනවා මේ ඕන නැති වෙලාවටමයි පායන්නේ. රෙද්දක් වලට දැම්මොත් වහින්න ගන්නවා. ඕන නැති වෙලාවට දැන් පායනවා කියලා ඔන්න අවුවට බැන බැන ඉන්නවා. ඔන්න ඊට පස්සේ බස් එක හිමින් එනවා. බස් එක හිමින් ආවම බස් එකට ඉතින් නගිනවා. බැන බැන නගිනවා. ටික දුරක් යනකොට මිනිස්සෙක් කකුල පාගගෙන යනවා. දැන් කකුල පාගව මිනිස්සයාට බයිනවා. ඒ බයින්නේ කකුල පාගපු නිසාම නෙවෙයි. අර අවුවේ හිටපු එකයි බස් එක පරක්කු වෙච්ච එකයි ඒව ලෝඩ් වෙලා ඒ ලෝඩ් එකත් එක්ක තමයි අර මිනිස්සයාට බයින්නේ. ඊට පස්සේ උන ටික දුරක් යනකොට කොන්දොස්තර සල්ලි ඉල්ලනවා. සල්ලි දෙනවා. සල්ලි දුන්නාට පස්සේ ඉතිරි හම්බෙන්නේ නැහැ. ඔන්න ලෝඩ් වුණා ආයෙත්. ඊට පස්සේ ඔහොම යනකොට ආයෙත් ටික දුරක් යනකොට එකපාරට වහින්න පටන් ගන්නවා. වහින්න පටන් ගත්ත ගමන් අයියෝ කුඩේ ගෙනාවෙත් නැහැ. මේ පිච්චර හොඳට පායලා තිබ්බ මොකට වැස්සද මන් දන්නේ නැහැ කියලා. ඔන්න දැන් තරහ ගිහිල්ලා වැස්සේ තෙමි බස් එකෙන් බහැලා ගේ පැත්තට දූවගෙන යනවා. දූවනකොටම ගේට්ටුවේ කකුල හැප්පෙනවා. ඔන්න කොන්දොස්තර ඉතුරු සල්ලි දුන්නේ නැහැ. වැස්සේ දෙමෙන්න වුණා. කකුල ගේට්ටුවේ හැප්පුණා. වැදලා ගේට්ටුවේ කකුල හැප්පුණා. ඊට පස්සේ ඔහොම යනකොට දකින්න උදේ මහන්සි වෙලා හොදපු රෙදි ටික ඔක්කොම රෙදි වැලේ තෙමෙනවා. අන්න ඒකට ලෝඩ් වුණා. මහත්තයා කකුල අපිට කකුලක් දාගෙන මැච් එක බලනවා. ඔන්න දැන් අර ඔක්කොම ලෝඩ් වෙච්ච ටික අර මොකද වෙන්නේ අර අසරණ මිනිහයාගෙන් පිට වෙනවා. අපි තමයි කර්ම ගෙවන්න ඕනේ නේද කියලා හොඳටම බයිනෝ බැනගෙන යනවා. ඉතින් මහත්තයත් බයිනෝ මේ අන්තිම ලාස්ට් ඕවර් යන්නේ ඒක බලන්න නැහැ නේ කියලා ඔන්න මහත්තයා බයිනෝ. දැන් මේ බයින්නේ මේ මැච් එක නිසා නෙවෙයි. මේ බයින්නේ අර ලෝඩ් වෙච්ච ටික ඔක්කොම එකපාරට පිට කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ ඕන අර එළවලු ටික කපාගෙන යනකොට මහත්තයාට තියෙන තරහත් එක්ක එළවලු ටික කපාගෙන යනකොට ඇඟිල්ල චුට්ටක් කැපෙනවා. ඇඟිල්ල කැපිච්ච ගමන් තරහ ගිහිල්ලා ඉතින් අල්මාරියේ දොර හරිනවා හයියෙන් අරිනවා ඉතින් බෙහෙත් ටික ගන්න. සාරි බ්ලවුස් ටික ඔක්කොම පෙරලිලා වැටෙනවා. ඒ ටික අරගෙන නැගිටිනකොටම ඔළුව වදිනවා ලාච්චුවේ. දැන් බලන්න ඔය විදිහට සිද්ධි ජීවිතේ එක දිනයක් තුල සිද්ධ වේගෙන ගියොත් අපිට සිද්ධ වෙනවා ඔය වගේ දේවල්. ඔබගේ අර තරහ පොඩ්ඩ ලෝඩ් වෙලා කොහේ හරි තැනකින් පිට වෙලා යනවා. සමහර වෙලාවට අපි දරුවන්ට බයින්නේ දරුවන්ගේ වැරදි නිසාමද? නැහැ. අපේ හිතේ ඇතුලේ තියෙන ප්‍රශ්න නිසා. අපි සමහර වෙලාවට අපි කියන්නේ මම නෙවෙයි අපිට දරුවෝ නැහැ අපිට තියෙන බිරිඳලා සැමියලා ඒ කවුරුත් නැහැනේ. ඕගොල්ලෝ සමහරලාට සැමියාට බිරිඳට බයින්නේ ඒගොල්ලොත් එක්ක රණ්ඩු වෙන්නේ ඒගොල්ලෝගේ ප්‍රශ්නයක් නිසාම නෙවෙයි. ඔගොල්ලෝ ලෝඩ් කරගෙන හිටපු දේවල් කොහෙන් හරි පිට කරන්න ඕනනේ. එහෙම පිට කරනවා. අපිට අර තරහ කලමනාකරණය කරගන්න තේරෙන්නේ නැහැ. ඇඟ මැනේජ්මන්ට් නැහැ. ඒකට හේතුව තමයි අපේ උඩින් තියෙන සිත දිහා බලලා අපි සතුට වෙනවා. දැන් හිතේ මුකුත් නැහැ කියලා. ඒත් මේ හිත ASCII හැංගිලා ගොඩාක් දේවල් තැම්පත් වෙලා තියෙනවා. මනෝවිද්‍යාවේ කියනවා ඒකට ඉඩ්මනෝභාවය කියලා. ඉඩ්මනෝභාවය කියලා කියන්නේ මේ යටසිත, අපේ තිරිසන් සිත, අපේ ඇතුලේ තියෙන කැතසිත. ඒක අපි හැමතිස්සෙම අර සුපර් ඊගෝ කියන අර උපවිඥාණයෙන් වහගෙන තියෙන්නේ. උපවිඥානය කියන්නේ අපි සමාජයෙන් අපිට දුන්න දේවල්, ඒ වගේම ආගමෙන් අපිට දුන්න දේවල්, විවිධ දේවල් නිසා අපි අර යටිසිත උඩුසිතෙන් වහගෙන තියෙනවා කියලා තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ. එතකොට යම් වෙලාවක ওই දෙක මේ ගැටිලා එළියට මතුවෙන විඥානය තමයි අපේ එළියෙන් පේන්න තියෙන එක. පැහැදිලිද? ඒ කියන්නේ හොඳ මම සහ නරක මම. මම කියලා ගත්තාම කොටස් දෙකයිනේ. හොඳ මම නරක මම. එතකොට මේ හොඳ මම කියන එක වෙන් කිරීම වැරදි. මගේ ඇතුලේ දෙයක් කරන්න කියන මම සහ ඒක එපා කියන මම. ඒතර මේ දෙන්නෙක් වැඩ කරනවා. මේ ඇතුලේ තියෙන මේ හැංගිච්ච දේ අපි තේරුම් ගන්න නැති තාක්කල් අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අපිට අසහනයෙන් ඉන්න වෙනවා. අතෘප්තියෙන් ඉන්න වෙනවා. ඔගොල්ලෝ hina වෙලා හිටියට රැට නිදා ගන්න ගියාම සමහරොන්ට නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැති ප්‍රධානම හේතුව මේ ලෙඩ දුක්ම නෙවෙයි, ලෙඩම නෙවෙයි. නිින්ද යන්නේ නැති ප්‍රධානම හේතුව වයසට යනකොට නිින්ද යන්නේ නැහැ කියනවනේ. ඒකට හේතුව අර යට තැම්පත් වෙච්ච සිත ASCII තියෙන කුණු ප්‍රමාණය වැඩි. පුංචි ළමයින්ට හොඳට නිින්ද යනවා. පුංචි කාලේ තරුණ කාලේ හොඳට නිින්ද යනවා. අයියේ අර අපිරිසුදු බව අඩුයි. එහෙනම් ඔයගොල්ලෝ නිින්ද යනවා අඩු නම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ප්‍රධානම දේ තමයි ඔයගොල්ලන්ගේ හිත ඇතුලේ කුණු වැඩි. දවසක් අර මහාචාර්යතුමෙක් ඇවිල්ලා හාමුදුරුවෝ කෙනෙක්ට කියනවා ස්වාමීනි මට පොඩ්ඩක් මේ ඔළුවට අමාරුයි මේ භාවනාව චුට්ටක් ඉගෙන ගන්න ඕනේ. හිතේ ප්‍රශ්න වැඩි. භාවනාව චුට්ටක් මට උගන්වන්න පුළුවන්ද කියලා. ඒතර හාමුදුරුවෝ කියන අපි භාවනාව ටිකක් ඉගෙන ගමු. මුලින්ම තේ එකක් බීලෙමු කියලා මේ මහාචාර්යතුමා එක්කන් යන කුස්සිය පැත්තට. එක්කන් ගිහිලා ඉතින් හාමුදුරුවෝ දැන් තේ ටිකක් හදලා තේ එකෙන් ඉතින් කෝප්පෙට තේ ටික දානවා.
අර පෝච්චියෙන් තේ ටික වක් කරන කෝප්පෙට. ඔහොම වක් කරන ගමන් ඉතින් මහාචාර්යතුමාගෙන් ආගිය තොරතුරු අහනවා. ඔහොම අහන අතර අර තේ කෝප්පේ පිරීලා උතුරගෙන යනවා. දැන් පිරලා ඉතිරෙනවා. මහාචාර්යතුමා කියන ඔන්න හාමුදුරනේ තේ ටික ඉතිරිලා යනවා. ඒතර හාමුදුරුවෝ කියනවා ඔහේගේ ඔලු ගෙඩියත් ඔය වගේ තමයි. ඕන් නැති දේවල් පිරීලා. අපි කොච්චර ධර්ම දැම්මත් වැඩක් නැහැ. උතුරලා යන එක වෙන්නේ. මුලින්ම ඔය කෝපය හිස් කරගන්න. ඒ කියන්නේ මේ ඔළුව හිස් කරගන්න කිව්වා. එහෙනම් අපි මුලින්ම බලමු කොහොමද මේ ඔළුව හිස් කරගන්නේ. මේ ඔළුව හිස් කරගන්න ප්‍රධානම ක්‍රමය තමයි අපි මේ බාහිර දේවල් ඕනාවට වැඩිය ඔළුවට දාගන්නව වැඩිනේ. ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නහයෙන් ගන්න ගඳ, දිවෙන් ගන්න රස, ඇඟෙන් ගන්න පහස අපි ඔළුවට දාගන්නවා. නැවත නැවත මතක් කර කරත් අපි ඔළුවට දාගන්නවා. නැද්ද? අපි වාහනයක යනකොට තව කෙනෙක් කොහේ හරි වැරද්දක් කරොත් එකපාරට වාහනේ ඉස්සරහට පැන්නොත් හරි වාහනේ වේගයෙන් වෙන වාහනයක් ගියොත් හරි අපි ඒ වාහනය ගැන කතා කර බැන අර මිනිස්සුන්ට බැන යනවද නැද්ද? අපි අහක යන දේවල් දාගෙන කොච්චර විඳවනවද? අර තරුණ ජෝඩුවක් යනවලු අලුතෙන් විවාහ වෙච්ච ජෝඩුවක් පාක් එකක් වගේ මැද්දෙන්. ඔහොම යනකොට සද්දයක් ඇහෙනවා ක්වෑක් ගාලා. එතකොට නෝනා කියනවා අන්න තාරාවෙක් කෑ ගහනවා. මහත්තයගෙන මොන පිස්සුද තාරාවෙන් නෙමෙයි කුකුලෙක් කෑ ගැහුවේ. නෝනා කියන මේ කුකුලා කුකුකෝ කියලානේ කියන්නේ තාරාවෙක් කෑ ගැහුවේ. මහත්තයගෙන මට උගන්වන්න එපා. අපේ පොඩි කාලේ අපේ ගෙදර ෆාම් එකකුත් තිබ්බා. අපේ ගෙදර කුකුල්ලොත් හිටියා. කුකුලෙක් කෑ ගැහුවේ. ඒසොර නෝනා කියන පුදුම මිනිහෙක් තමයි මම බැඳගත්තේ. කුකුල අඳුරන්නෙත් නැහැ, තාරාව අඳුරන්නෙත් නැහැ. කුකුලෙක් කෑ නෙවෙයි කෑ ගැහුවේ තාරාවෙක් කෑ ගැහුවේ. දැන් ඉතින් මහත්තර තරහ ගියා. තේරෙන්නේ නැද්ද? කුකුලෙක් කෑ ගැහුවේ තාරාවෙක් නෙවෙයි. ඔන්න දැන් දෙන්න රණ්ඩු වෙනවා, බැන ගන්නවා. දැන් බැනගන්නේ මොකටද? ක්වෑක් එකකට. අන්තිමට නෝනට කල්පනා වෙනවා ඕක කුකුලෙක් වුණත් තාරාවෙක් වුණත් අපිට මොකෝ. මහත්තයා කියන ඔයා හරි. ඒක කුකුලෙක්ම තමයි. මහත්තයා කියන ඒකනේ මං කිව්වේ. වැඩේ ඉවරයි. ඉතින් කුකුලෙක් වුණත් තාරාවෙක් වුණත් අපිට මොකෝ. අපි ගොඩක් දේවල් අපිට අදාළ නැති දේවල් කොච්චරනම් ඔලුවට දාගන්නවද? කොච්චරනම් මේ දේවල් ඔලුවට දාගෙන විඳවනවද? වැඩක් නැති දේවල් ටීවී එක දාලා නේද නිවුස් වල යන දේවල් අරගෙන අපි කොච්චරනම් මිනිස්සුන්ට බයිනවද? කොච්චරනම් දේශපාලඥයන්ට බයිනවද? කොච්චරනම් රටේ ලෝකේ විවිධ අයට බයිනවද? ඉතින් මොකටද මේ දේවල් ඔලුවට දාගෙන විඳවන්නේ? සමහර දේවල් තියෙනවා අපි කොච්චර බැන්නත් වෙනස් වෙන්නේ නැහැ. අපේ නිකන් ලේ රත් වෙන එක විතරයි වෙන්නේ. අර උදාහරණයක් විදිහට ගත්තොත් බස් වලට කියනනම් ඕගොල්ලෝ බස් එක පරක්කුයි කියලා කොච්චර බැන්නත් බස් එකේ වේගය වැඩි වෙන්නේ නැහැනේ. නේ? කොච්චර බැන්නත් වැඩක් නැහැනේ. දැන් රෙදි ටික වැලට දාලා වේලෙන්න නදාන්නේ. වැස්සොත් අපි බයිනෝදින් වැස්සට හොඳටම බයිනවා. දැන් වැස්සට බැන්නයි කියලා වැස්සට ඇහෙනවද? වැස්සට දැනෙනවද? වැස්ස නවතිනවද? නෑ. ඒත් අපි බයිනෝද නැද්ද? අපි මහා මෝඩයි. අපි සාමාන්‍යයෙන් මහා මෝඩයි. අපි මෝඩයි කියන්නේ අපි ප්‍රශ්න වලට මුහුණ දෙන්න දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මේ ප්‍රශ්නට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ දැන් වෙලා තියෙන්නේ සංස්කෘතියෙන් අපිට උගන්වලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න නෙවෙයි ප්‍රශ්න නැති කරගන්න කියලා. අපි ප්‍රශ්නයක් ආපු ගමන් ගිහලා බෝධි පූජාවක් තියෙනවා. ප්‍රශ්නයක් ආපු ගමන් අපි නවග්‍රහ පූජාවක් තියෙනවා. ප්‍රශ්නයක් ආපු ගමන් ගිහලා බාරයක් වෙනවා දේවාලයට ගිහිල්ලා. ඒ කියන්නේ ප්‍රශ්න එපා කියලා තමයි අපි කියන්නේ. කරදර එපා කියලා තමයි කියන්නේ. අරහම් බුදු ගුණෙන් මගේ ඉරුගේ අපල දුරු වේවා කියලා අපි ඉතින් අපල දුරු කර. අපල කියන්නේ කර්මනේ. කර්ම දුරු කරන්න බෑ අපිට. කර්මක්ෂය කරන්න ඕනේ. කර්මක්ෂය කරන්නේ ඥාණයෙන්. ඒ කියන්නේ බෝධියෙන් තමයි. බෝධි කියන්නේ අවබෝධයෙන්. ගහෙන් බෑ ඒක කරන්න. බෝධි පූජාව කියන සංස්කෘතියට මම මේ බයිනව නෙවෙයි. අපේ සංස්කෘතික ආගමික දේවල් කරාට කමක් නැහැ. හැබැයි ඒ දේවල් නෙවෙයි අපි කරගෙන ඉන්න ඕනේ. ඒ දේවල් නෙවෙයි අපි නිවැරදිව කරන්න ඕනේ. අපි කරන්න ඕනේ බුද්ධියෙන් කරන පූජාව. මේ බුද්ධියෙන් කරන පූජාව කරන්නේ නැති තාක්කල් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. අපිට අපල ගෙනල්ලා දෙන අපිට කරදර ගෙනල්ලා දෙන ග්‍රහයෝ ටික ඉන්නේ අහස නෙවෙයි. අපි ගාවමයි ඉන්නේ. මොනවද ග්‍රහයෝ ටික? ඇස, කන, නාසය, දිව, ශරීරය, මොළය, සිත, කය, වචනය කීයද? 9යි. මේ 9 තමයි නවග්‍රහයෝ. මේ 9 තමයි ඕගොල්ලන්ට අපල ගෙනාවෙත් ඕගොල්ලොම සඵල කරන්නේ. නෑ ඕගොල්ලෝ දැනගන්න ඕන ඕගොල්ලන්ගේ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ඇඟෙන් මොලෙන් ගන්න දේවල් නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. මම ගන්න විදිහත් එක්කනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් උපාසකම්මට කවුරු හරි ඇවිල්ලා චීන භාෂාවෙන් බැනගෙන ගියොත්
උපාසකමට ගාණක් නැහැනේ. නේද? ඒ කියන්නේ චීන භාෂාවෙන් බැන්නට අපිට දැනෙන්නේ නැහැ, අපිට තේරෙන්නේ නැති නිසා. අපිට ඕන සිංහලෙන් බැන්න නම් පොඩ්ඩක් දැනෙනවා. දැන් චීන ගාවට ගිහිල්ලා අපි සිංහලෙන් බයිනවා. චීනට තේරෙන්නෙත් නැහැ. එහාට චීන භාෂාවෙන් බැන්නොත් තමයි තේරෙන්නේ. එහෙනම් මේ ඇහෙන වචනේ නෙවෙයි වැදගත් වෙන්නේ. වචනයට අපි ඔළුවේ දාගන්න දේ. අපි ඒකට කියනවා සංඥාව. මේ අපි දාන සංඥාවත් එක්ක තමයි ඔක්කොම කතන්දරේ සිද්ධ වෙන්නේ. අපි සංඥාව දැම්මේ නැත්තම් අපි සංඥාව දැම්මේ නැත්තන්නේ අර බ්‍රිතාන්‍ය මහරජිනී ලංකාවට ආවලු. මේ කතාවක්. ලංකාවට ආපු වෙලාවේ මේ බ්‍රිතාන්‍ය මහරජිනිය ඇඳන් ඇවිල්ලා තියෙන කොට ඇඳුමක්ලු. ඉතින් මේ කොට ඇඳුම ඇඳන් ආවට පස්සේ දකුණු පළාත උපාසකම්ම කෙනෙකුත් ගියාලු මේ උත්සවයට. මේ උපාසකම්ම දැක්ක ගමන් අර මහරජිනීගේ ඇඳුම කිව්වලු නොදකින් කිව්වලු. එතකොට එතන හිටපු සුද්දෙක් කියනවා yes yes you are right not the king that is queen කිව්වලු. දැන් නොදකින් කියන එක ඇහිලා තියෙන්නේ not the king. බලන්න සුද්ද අරගත්ත විදිහ. අර මිනිස්සයා වෙන අදහසකින් කිව්වේ. අර සුද්ද ගත්ත විදිහ. බලන්න එකම වචනය දෙන්නෙක් දෙවිදියට ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඒක නිසා අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ මේ බාහිරෙන් තියෙන දේ නෙවෙයි වැදගත් වෙන්නේ. අපි ඒක ගන්න විදිහේ. අපිට පුළුවන් නම් එක මට මොකෝ කියලා අතහැරලා දාන්න. ඒතර ප්‍රශ්න අඩුයි. එහෙනම් මෙච්චර කල් වෙච්ච දේවල් වැඩක් නෑ. ඔන්න අපිට මොකෝ අතහැරලා දාන්න. ඉස්සරහට කරන්න දෙන දේවල් ඒවත් පොඩ්ඩක් පැත්තකට දාන්න. දැන් බලමු දැන් අපේ ඇතුලේ මොනවද තියෙන්නේ. අපි මේ මට්ටමට හිත හදාගත්තට පස්සේ තමයි මේ පියවර පුහුණු කරන්න ඕනේ. ඒ කියන්නේ වෙච්ච දේවල් පුළුවන් තරම් ඒවට වටිනාකම අතහැරලා දාලා වෙන්න තියෙන දේවල් පොඩ්ඩක් පුළුවන් තරම් අතහැරලා දාලා මේ වෙලාවේ හිත තියාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් එහෙම මානසික ස්වභාවයක් ඔබ හදාගෙන තියෙනවා නම් මේ පියවර පුහුණු කරන්න. මොකද්ද පියවර? දැන් ඕගොල්ලන්ගේ සිතේ පේන පැත්ත වගේම පේන්නේ නැති පැත්තත් පොඩ බලන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ මගේ සිතේ මම මේක හිතන්නේ ඇයි? පැහැදිලිද? අපි ඒක කල්පනා කරන්නේ ඇයි කියලා කල්පනා කරන්නේ නැහැනේ. අපි හිතමු දැන් නාන්න හිතනවා අපිට. අපි කල්පනා කරනවා ඇයි නාන්න හිතුනේ? නාන්න ඕන නිසාම නෙවෙයි. කම්මැලිකමට. සමහරවිට කම්මැලිකමට නානවා. කම්මැලිකමට කනවා. කම්මැලිකමට අපි එක දේවල් කරනවා. නැද්ද? අර අපි ගෙදර ඉන්න කාලේ වැඩට යන්න නැතුව ගිය අවුරුද්දේ හිටියනේ මාර්තු මාසේ ඉඳන් ගෙදර. ඒතර සෑහෙන වගා කරා නේද? ඇයි වගා කළේ? වගා කරන්න ඕනේ නිසාද? කෑමේ අඩුවක් තිබ්බද? නේ කම්මැලිකම. මිනිස්සු අර පාළුව, කාන්සිය, ඒ වගේම අර පැත්තකට වෙලා ඉන්න බැරිකම නිසා මිනිස්සු මොකද කරන්නේ? ඒකට මොකක් හරි ක්‍රමයක් භාවිතා කරනවා. ඒක මග හරව ගන්න. ඒතර බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ වගා කරන ඒවා මේකට නතර කරන්න නෙවෙයි. ඕගොල්ලෝ කරනකොට දැනගන්න ඕනේ මම මේක කරන්නේ උඩින් පේන අර්ථය නිසා නෙවෙයි. අර සිතේ තියෙන උඩු අර්ථයට වඩා යටි අර්ථ මොකක්ද කියලා බලන්න ඕනේ. මම මේ දේ කරන්නේ මොකක් වෙනුවෙන්ද? මං කාට හරි බයිනකොට කල්පනා කරන්න ඕනේ මම මේ බයින්නේ ඒ මිනිස්සයා කරපු මෙන්න මේ වැඩේ නිසාමද? ඔය ළමයි ගෙදර වැඩදි කරාම ඕගොල්ලෝ කෑ ගහනවනේ. කෑ ගහනකොට ඕගොල්ලෝ කෑ ගහන්නේ ඇත්තටම ළමයා ඒ කරපු වැරද්ද නිසාමද? නැත්තම් වෙන මොකක් හරි හේතු වෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට ඕගොල්ලන්ට අහුවේවි පුංචි කැහැල්ලක්. ඕගොල්ලන්ට ඒ ළමයාගේ වැරද්ද වගේම ඕගොල්ලන් ඒකට අස්සෙන් දාගත්ත තවත් පුංචි කැලි ටිකක් තියෙනවා. ඔබේ ඇතුලේ තියෙන දුර්වලතා ටිකක් තියෙනවා. මිනිස්සු හරි අකමැති අසාර්ථක වෙන්න. ඔගොල්ලෝ අසාර්ථක වෙන්න තමයි අකමැතිම. මැරෙන්න අකමැති නෑ කවුරුත්. හැමෝම කැමති නෑ අසාර්ථක වෙන්න. හැමෝම කැමති නෑ දුක් වෙන්න. හැමෝම කැමති නෑ තනි වෙන්න. හැමෝම කැමති නෑ තමන් හිතපු දෙයක් නොවී පවතිනවට. මිනිස්සු ඒකට කැමති නෑ, බයයි. ඒ බය නිසාම මිනිස්සු එක එක දේවල් කරනවා. ඒක වහගන්න. තනිකම වහගන්න, පාළුව වහගන්න. දැන් මම ඔයගොල්ලන්ට කිව්වොත් මෙතන ඉඳන් මේ වෙලාවේ ඉඳන් තව චුට්ටක් වෙලා යනකම් කැමති තරම් වෙලා මුකුත් නොකර ඔතනටම වෙලා ඉන්න. බන කියන්නෙත් නෑ මම, මුකුත් කරන්න දෙයක්වත් නෑ. ඔයගොල්ලන්ට තියෙන ඉඳගෙන නිකන් ඉන්න. මුකුත් කල්පනා කරන්නත් එපා කියලා. මං අහන්න ඉන්න පුළුවන්ද? නිකන් ඉන්න කිව්වොත් බෑ ඉන්න. ඇයි? අර නිකන් ඉන්නකොට අපේ සිතේ තියෙන ස්වභාවයක් එළියට එන්න පටන් ගන්නවා. මොකද්ද? හිස් බව. මේ හිත හරි බයයි හිස් භවයේ තියාගන්න.
මුකුත් නැතුව තියාගන්න හිත බයයි. එතකොට තේරෙනවා අපේ මේ හිත ඇතුලේ තියෙන නිස්සාර බව. හිත හැමතිස්සෙම කැමති එක එක ඒවෙන් හිත පුරව ගන්න. මොකක් හරි කරලා හිත පුරවගෙන තියාගන්න හිත කැමති. එතකොට අපි කරන්න ඕනේ මේ පුරවන ASCII තේරුම් ගන්න ඕනේ මේ පුරවන්නේ ඇත්තටම අපිට අවශ්‍ය දේවල්ම නෙවෙයි. අපේ මේ හිත විසින් අපිට කරන්න කියන්නේ අපිට යහපතක් වෙන දේවල්, අපිට අවශ්‍ය දේවල්, අපිව සතුටු කරන දේවල්ම නෙවෙයි. අපි මොකක් හරි හංගන්න මේ උත්සාහ කරනවා. අපි මේ මොකක් හරි වහන්න උත්සාහ කරනවා. හිත යට තියෙන දෙයක් වහන්න උත්සාහ කරනවා. බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා වහල ඇතිගය තෙමේ. වහලය නැතිගය නොතෙමේ. යමෙක් වහලය ගැලවුවොතින් තෙමීමෙන් නිදහස් වෙයි. පොඩ වැරදුනාද මන් දන්නේ. වහලය ඇතිගය තෙමේ. දැන් තෙමෙන්නේ මොන ගෙදරද? වහලේ තියෙන ගෙය. දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ තෙමෙන්නේ වහලේ නැති ගෙයනේ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ වහලය තියෙන ගේ තෙමෙනවලු, වහලේ නැති ගේ තෙමෙන්නේ නැහැලු. යම් කෙනෙක් ඒ වහලේ ගලවලා අයින් කළා දැම්මොත් තෙමෙනකින් නිදහස් වෙනවලු. මොකද්ද මේ වහලය? වසන් කිරීම, සැඟවීම නැමැති වහලය ඇතිතාක්කල් කෙලෙස් වලින් හිත තෙමෙනවා. වැරදි. තමන් හංගන්න තමන්ගේ දෝෂ කෙලෙස් වලින් හිත තෙමෙනවා. වහලේ නැතිගේ හිත නොතෙමේ. ඒ කියන්නේ කෙලෙස් හංගන්න නැත්තම් කවුරු හරි කෙනෙක් වසන් කරන්නේ නැත්තම් කෙලෙස් එයාගේ හිත කෙලෙස් වලින් තෙමෙන්නේ නැහැලු. පැහැදිලිද? ඒ වගේම යමෙක් මේ වසන් කිරීම කියන එක අයින් කරලම දැම්මොත් එයා කවදාවත් තෙමෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ කෙලෙස් කියන දේවල් ඇති වෙන ප්‍රධානම හේතුව තමයි වහන එක. හිත අපි වහනවන ටක් ගාලා මොකක් හරි ආපු ගමන් වහලා දානවා. බුදුහාමුදුරු කියන්නේ වහන්න එපා. ඕපන් කරන්න, විවෘත කරන්න, හොඳට නිරීක්ෂණය කරන්න. තරහක් ආපු ගමන් අපි එක්කෝ මෛත්‍රී කරලා හරි මොනවා හරි කරලා වෙන දෙයක් ගැන හිතලා අපි ඒකට ටක් ගාලා වහලා දානවා. රාගයක් ආපු ගමන් සමහර අය වෙන මොකක් හරි දෙයක් ගැන වැරදි සිතුවිල්ලක් ආවොත් එහෙම මොකද කරන්නේ? ටක් ගාලා ඒ සිතුවිල්ල මොකක් හරි එකක් දාලා අපි වහලා දානවා. බුදුහාමුදුරු කියන්නේ එහෙම වහන්න එපා. ඒ සිතිවිල්ල හොඳට නිරීක්ෂණය කරන්න. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාග සහිත සිත බව හොඳට දැනගන්න. ඒක වැඩ කරන විදිය හොඳට දැනගන්න. ඒක ක්‍රියාත්මක වෙන විදිය හොඳට දැනගන්න. වෙන දේවල් වලින් වහන්න යන්න එපා. අපි කරන වැරදි දෙයක් තමයි අපි ටක් ගාලා වහනවා. අපි හිතමු මෙතනට ආවා කියලා මේ නිර්වත් කවුරු හරි කෙනෙක් ඇඳුම් නැති කෙනෙක් අපි මොකද කරන්නේ? ටක් ගාලා අහක බලාගන්න. පේන්නේ එක පාට අපි වෙන අරමුණකට යොමු වෙනවා. ඇයි එහෙම අපි පුරුදු වෙලා තියෙන්නේ? අපිට අක්කාලා අර කෙලෙස් වහනවා. ඒ කියන්නේ අපේ හිතේ රාගේ නැද්ද? අපේ හිතේ තරහ නැද්ද? අපේ හිතේ ඊර්ෂ්‍යාව වෛරය නැද්ද? තියෙනවා. අපි හංගනවා. ටක්කාලා කව කරනවා. කව කරන්නේ කාගෙන්ද? පළවෙනියට තමන්ගෙන්, දෙවෙනියට අනුන්ගෙන්. ඔබ තමන්ගෙනුයි අනුන්ගෙනුයි දෙගොල්ලොන්ගෙන්ම මේ වසන් කිරීම සිද්ධ කරනවා. සෝත ආපන්න වෙච්ච කෙනාට, මාර්ගයට ආපු කෙනාට බුදුහාමුදුරුවෝ ලක්ෂණයක් පෙන්නනවා. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බදා දෙට පදසෝත්තා. තමන්ගේ සිතින් කයින් වචනේ යම්කිසි වැරැද්දක් වුණොත් හංගන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා සෝතාපන්න වෙච්ච කෙනා. එයාට හංගන්න බෑ. එයාගේ වැරැද්ද මුලින්ම එයාට හොඳට තේරෙනවා. එයාගේ වැරද්ද එයාට දැනෙනවා. එයා හොඳට ඒ වැරද්ද දිහා දකිනවා. වැරද්ද දිහා දැකලා ඒ වැරද්ද නිවැරදි කරගන්න උත්සාහ කරනවා. අපි මොකද කරන්නේ? වැරද්දක් දැකගම නෑ මම එහෙම කෙනෙක් නෙමෙයි පිස්සුද? මම නම් ඔහොම තරහ ගන්නෑ. මට නම් ඔහොම රාගෙ එන්නේ මම එහෙම කෙනෙක් නෙමෙයි. අපි එහෙම හිතනවා. කොහෙට පොඩ්ඩක් සිල් ගන්න භාවනා කරන්න ගියාට පස්සේ අපි ඉතින් මොකද කරන්නේ? අපි වෙනම දාගන්නවා. මං ගැන වෙනම චිත්‍රයක් මම දාගන්නවා. ඉස්සෙල්ලා හිටපු එක්කෙනා නෙවෙයි දැන් ඉන්නේ. වෙඩින් වලට යන්නේ මම ඔය බලන්නෙම ප්‍රඥා නාලිකාවයි තවත් ඔය බෞද්ධ නාලිකා ටික විතරයි. මම මේ වෙන නාලිකා බලන්නේ වෙන දේවල් බලන්නේ. එහෙම කියනවා. ඒ කියන්නේ අර අපි අර මුලින්ම තමන්ට ඒත්තු ගන්නනොත් තමන් දැන් හොඳයි කියලා. ඒ වගේම අනුන්ට ඒත්තු ගන්නනවා දැන් තමන් හොඳයි කියලා. ඒකෙන් හානිය වෙන්නේ කාටද? තමන්ටමයි. අලු යට ගිනි පුපුරු තියෙන්න පුළුවන්.
පරිස්සම් වෙන්න. මේ අලුයට තියෙන ගිනි පුපුරු එක පාට පෙට්‍රල් ටිකක් වැටිච්ච ගමන් මොකක් හරි අරමුණක් වැටිච්ච ගමන් එක පාට එළියට ඇවිල්ලා විනාශ වෙලා යන්න පුළුවන්. මම ඕනතරම් ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනවා උන්වහන්සේලා කාලයක් තිස්සේ අනාගාමී ඵලයටපත් වෙච්ච විදිහට කියන්නේ ඒ තේරුම් ගැනීමත් එක්ක ජීවත් වෙලා තියෙනවා. කියන්නේ තරහක් එන්නේ රාගයක් එන්නේ මේ මට්ටමට උන්වහන්සේලා මේ මට්ටමේ ඉන්න බව උන්වහන්සේලා හිතාගෙන ඉතිනවා. හැබැයි පස්සේ උන්වහන්සේලාට අවබෝධය නැති බව උන්වහන්සේලාම තේරුම් ගන්න තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අර හංගගෙන ඉඳලා Tamanටත් කෙලෙස් වසං කරලා යටපත් කරලා යම් දවසක ඒ යට තිබ්බ කෙලෙස් ටික ඔක්කොම එකපාරට උඩට ආවොත් අන්න එදාට Taman අර හදාගෙන තියෙන ටික ඔක්කොම නැති වෙලා යනවා. ඒක නිසා මම මේ කියන කතන්දරේ පොඩ්ඩක් සංකීර්ණව හිතන්න. සංකීර්ණව හිතන්න කියන්නේ කිසිම වෙලාවක තමන්ගේ චිත්ත වේග වසන් කරන්න හංගන්න යන්න එපා. දැන් අපි දන්නවා කිවිසුමක් හචින් එකක්. අපි යවන්න නැතුව අපි ඒක එකපාරට වහගත්තොත්, නහය වැහුවොත්, කට වහගත්තොත්, ඔක්කොම වහගත්තොත් මොකෝ වෙන්නේ? අමාරු වෙනවා සහ අභ්‍යන්තරේ ඩැමේජ් වෙනවා. පුපුරන්න පුළුවන්, මේ කන් අඩි පුපුරන්න පුළුවන්. පැහැදිලිද? හරියට වහගත්තොත් මේ කන් අඩි පුපුරනවා. ඒ වගේ තමයි චිත්ත වේගයක් එනකොට ඒක එකපාරට වෙනත් චිත්ත වේගයකින් වහං කරන්න හැදුවොත්, වසන් කරන්න හැදුවොත්, හංගන්න හැදුවොත්, ඒ කියන්නේ අඬන්න එනකොට අඬන්න නැතුව ඇඬිල්ල නැවැත්තුවොත්, හරිද? තරහ එනකොට තරහ හොඳට තේරුම් අරගෙන ඉන්න නැතුව තරහ වහන්න හැදුවොත්, එකපාරට ඉවසන්න හැදුවොත්, අපි තරහ ඉවසනවනේ. තරහ ඉවසන්න එපා. හරිද? ඉවසීම කියන්නේ ලෝඩ් කිරීම නෙවෙයි. ඉවසීම කියන්නේ ගණන් නොගෙන ඉඳීම. ඒත් අපි ඉවසන්නේ ගණන් නොගෙනද රිදිලද? අපි ඉවසන්නේ ගණන් නොගෙන නෙවෙයි, අපිට රිදිලා හොඳටම කරගන්න දෙයක් නැතිකමට හිටපන්කෝ දෙන්නම් ඔක්කොම එකතු කරලා වගේ එහෙම ඉවසීමක් තමයි අපිට තියෙන්නේ. පැහැදිලිද? එහෙම ඉවසීම වැඩක් නැහැ. ඒ ඉවසීමෙන් වෙන්නේ හානියක් විතරයි. ඊට වඩා හොඳයි අර වෙලාවේ බැනලා දාන එක. කවුරු හරි මොන හරි කිව්වහම එහෙම ඉවසනවට වඩා හොඳයි හිටපන් පස්සේ දෙන්නම් කියලා වගේ ඉවසනවට වඩා හොඳයි පස්සේ එතකොට ඩබල් වෙලානේ ගහන්නේ. අර ඒ වෙලාවේ බයින් එක හොඳයි අරම ඉවසනවට වඩා. බුදුහාමුදුරු කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඔබ කරන ක්‍රියාව හොඳට හඳුන ගන්න. ඔබ ඇතුලේ පහළ වෙන සිතුවිල්ල හොඳට අඳුන ගන්න. දැන් බල්ලෙක් ගෙට ආවොත් අපි බල්ලා ආපු බව දන්නේ නැත්නම් අපි අමාරු වෙටෙනවා. මොකද බල්ලා හැමතැනම ජරා කරලා සවුත්තු කරලා යනවනේ. ඉතින් බල්ලා ගෙට ආවම අපි කිව්වොත් බල්ලෙක් ගෙට ඇවිල්ලා නැහැ. මගේ ගෙදරට බල්ලෝ එනවද? අනේ එහෙම වෙනවද කියලා අපි එහෙම පූර්ව නිගමනයක් ගත්තොත්. අපි කිව්වොත් ගෙට බල්ලෝ එන්නේ නැහැ, අපේ ගෙදරට බල්ලෝ එන්න බෑ කියලා අපි අමාරු වෙටෙනවා. ඇයි බල්ලා ඇවිල්ලා ඔක්කොම සවුත්තු කරලා යනවා. අපි මොකද කරන්න ඕනේ? බල්ලා දැන් ඇවිල්ලා ඉවරයිනේ. වසන් කරන්න යන්න එපා. දැන් හොයන්න කොහෙද බල්ලා ඉන්නේ කියලා. බල්ලා මොනවද කරපු ඩැමේජ් ටික කියලා. බල්ලා නිසා සිද්ධ වෙච්ච හානි මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට පුළුවන් අපිට ඒ හානි වලට විසඳුමක් සිද්ධ කරන්න. සමහරු කියනවා හාමුදුරනේ මේ භාවනා කරන්න ඇවිල්ලා ඉස්සර තිබ්බටත් වඩා කෙලෙස් දැන් ඇති වෙනවානේ. සමහරුන්ට වෙන්නේ භාවනා මේ සතිපට්ඨානේ වඩනකොට ඉස්සරට වඩා කෙලෙස් ඇති වෙනවලු. ඉස්සරට වඩා කෙලෙස් ඇති වෙනව නෙවෙයි. අර ලිඳ සුද්ධ කරනකොට ලිම් පත්ලේ තියෙන ඒවා එළියට එනකොට පොඩ්ඩක් ලිඳ බොර වෙනවා නේද? අර ඉස්සර වගේ පිරිසුදුව තියෙන්නේ යට තියෙන වෙලියට අදිනවනේ. මං අහන්නේ අපිරිසුදු වීම නරකට වෙන එකක්ද හොඳට වෙන එකක්ද? හොඳට වෙන්නේ. එහෙම වෙන එක හොඳයි. හිත කැළඹෙන එක හොඳයි. කැළඹිලා කොහොම හරි ඒකේ තියෙන අපද්‍රව්‍ය ටික ඉවත් වුණාට පස්සේ ආයෙත් හිත පිරිසුදු වෙනවා ඉබේම. ඒ පිරිසුදු වීම සැබෑ පිරිසුදු වීමක්. පැහැදිලිද? හිතන්න මම හැමදාම කියන උපමාවක්නේ. මේ තේ කෝප්පයක් කියලා. මං තේක වළඳලා කියනවා මේ තේක හරි රසයි කියලා. හරි රස තේ එකක්, නියම තේ එකක් කියලා මං කියනවා. ඊට පස්සේ චුට්ට වෙලාවක් බලනකොට මං දකිනවා මේක ඇතුලේ ඉන්න හූනෙක්. දැන් මේ හූන දැක්ක වෙලාවෙ ඉඳන් මට තේක එපා වෙනවනේ. තේක රස නැති වෙනවනේ. නේද? අපි එතකොට මොකද කරන්නේ? තේක අයින් කරනවා. කවුරු හරි මොකද කරන්නේ? හූන දකිනවා. දැක්කේ නෑ වගේ ඔන්න ඔය හූනෙක් නෑ කියලා බලන්න. අන්න ඒ වගේ අපිත් හිත ඇතුලේ ඉන්න හූන නොදක හූනව සංගවලා හිතත් එක්ක අපි යනවා. ඒ හූන සංගවපු සිතත් එක්ක අපි යනවා රසයි හොඳයි කිය. බලනකොට බීලා තියෙන අර ජහජරාව.
ඊට වඩා හොඳ නැද්ද? හුණව කොහොම හරි එළියට දාලා කෝප්පේ තියෙන තේ ටිකක් හලලා අලුතෙන් තේ ටිකක් හදාගෙන දාන එක. හොඳයි නේද? අට ඒක නිසා තමයි මේ කියන්නේ මේ සිත ඇතුලේ තියෙන දේවල් අපි හංගන්න නැතුව පුළුවන් තරම් හොයන්න ඕනේ. මට මොකද වෙන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ? මම මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ ඇයි? හොඳට බලන්න. ඒ කියන්නේ මට මෙහෙම වෙන්නේ ඇයි කියලා නෙමෙයි හොයන්න ඕනේ. ඒ කියන්නේ මට කරදර ආවේ ඇයි කියලා නෙමෙයි හොයන්න ඕනේ. කරදර නිසා කම්පා වෙන්නේ ඇයි? අරගොල්ලෝ බැන්නාම මට තරහ යන්නේ ඇයි? අපි එහෙමයි හොයන්න ඕනේ. අපි කරන්නේ කොහොමද? අපි කරන්නේ එහෙම හොයන වෙනුවට ඇයි අර මිනිස්සයා බැන්නේ? ඇයි මටම බයින්නේ? මට හැරෙන්න වෙන කාටවත් බයින්න බැරිද? අපි ඒක ගන්න වැරදි විදිහට. අපි බැනුන් නාහා ඉන්න ක්‍රම හොයනවා. පුළුවන් ද බැනුන් නාහා ඉන්න කවදාවත්? බැහැනේ. පුළුවන් ද අසාර්ථක නොවී ඉන්න කවදාවත්? පුළුවන් ද ලෙඩ නොවී ඉන්න කවදාවත්? වයසට යන්න නැතුව ඉන්න පුළුවන්ද? මැරෙන්න නැතුව ඉන්න පුළුවන්ද? ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න නැතුව ඉන්න පුළුවන්ද? අප්‍රියයන් එක්ක එකතු වෙන්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ. අපිට සිද්ධ වෙන ওই දේවල්. ඕවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන්. අකමැති දේවල් ලං වෙනවා, කැමති දේවල් ඈත් වෙනවා. අපි හිතන දේවල් නොවි තියෙනවා. ඒ වගේම තරහ එනවා, රාගය එනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඒව එන්නේ එපා කියන ක්‍රමයට වඩා ක්‍රමයක් තියෙනවා. ඒවට සාර්ථකව මුහුණ දෙන්න අපි ඉගෙන ගන්න ඕනේ. මුහුණ දෙන්න ඕනේ. අර අපි කියන එකට විනිශ්චය නොකර ජජ් කරන්න එපා. මේක උනේ නරකට. ඒ කියන්නේ උපාසකම්මට දැන් සාමාන්‍ය දැන් අවුරුදු 40 50 පැනලානේ මෙතන බොහෝ දෙනා කීප දෙනෙක් කරෙන්න බොහෝ දෙනා මේක අහනවා අයත් මං හිතනවා අවුරුදු 40ට වඩා වැඩි ගොඩක් අය. එතකොට අවුරුදු 40 50 පැන්නට පස්සේ හිතනවා දැන් අර රාගය කියන එක අඩු වෙන්න එපානේ. ඉස්සර වගේ තිබිලා හරියන්නේ නැහැනේ. ඔහොම ඉන්න අතර ඉතින් එනවා මොන හරි රස කෑමක් කන්න හරි නැත්තම් ඉතින් චිත්‍රපටයේ ගින්න නළුවෙක් දිහා බලලා නළුවා ගැන අදහසක් හරි මොකක් හරි හැඟීමක් එනවා. එතකොට මොකද කරන්නේ? ආපෝ මහ ජරා හැඟීමක් කියලා තමන්ව මුලින්ම පල්ලෙහාට දාගන්නවා. අපි එහෙම කරනවනේ. අපි ඒක හැමතිස්සෙම වහන්න හදනවා. ඒක හංගන්න හදනවා. ඒක වැඩක් නැහැ කියලා එපා කියලා අතහරින්න හදනවා. මම කියන්නේ එහෙම හරියන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ රාග සහිත සිත ආවේ නරකට කියලා ඒක එන්නේ නැති වෙන්න වග බලා ගන්න නෙවෙයි කියන්නේ. ඒ රාග සහිත සිත ආවට පස්සේ ඒ ආපු හේතුව බලන්න. ඇයි රාග සිත ආවේ? ඒක කොහොමද වැඩ කරන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ කියලා මට ගවේෂණය කරන්න හොඳ අවස්ථාවක්. එහෙනම් තරහ යන්නේ හොඳටද නරකටද? තරහ යන්නේ හොඳට. තරහ යන්නේ නරකට නෙවෙයි. රාගයනේ නරකට නෙවෙයි. ඊර්ෂ්‍යා හිතෙන් නරකට නෙවෙයි. ඒ දේවල් හැම එකක්ම වෙන්නේ තමන්ගේ හොඳට. ඇයි තමන්ට එතකොට පුළුවන් ඒ දේවල් එක්ක කොහොමද ගනුදෙනු කරන්න කියලා තමන්ට පුහුණු වෙන්න. පැහැදිලිද? ඒව නැතුව පුහුණු වෙන්න බෑනේ. දැන් කවුරු හරි කෙනෙක් කියනවා මම කිසිම මේ කෑමකට ආස නැහැ. මම ওই රස කෑම වලට ආස නැහැ. මම ඕවා ආස කරන්නේ මම රස තෘෂ්ණාවෙන් අයින් වෙලා කියලා. එයා මොකද කරන්නේ? ලුණු දාන්නෙත් නැතුව, කිරි දාන්නෙත් නැතුව, බතුයි, පරිප්පුයි, බෝංචි ඔක්කොම එකට දාලා ප්‍රෙෂර් කුකර් එකේ තම්බලා එයා ඒ දියබත් වගේ જાතිය කනවා. කකා කියන මට නම් කිසිම රස තෘෂ්ණාවක් නැහැ. මං අහන්නේ දියබත් කාලා ඒ වගේ ලුණුත් නැතුව බත් කාලා රස තෘෂ්ණාව ඇති වෙනවද? මේ ලෝකේ කාටවත් එහෙම රස තෘෂ්ණාවක් ඇති වෙනවද අර ජරාවට? නැහැ. රස තෘෂ්ණාව නැතයි කියන්න ඕනේ රසවත් කෑම කන ගමන්. පැහැදිලිද? ඒ කියන්නේ ඒක තමයි බුද්ධාගම. බුද්ධාගම කියන්නේ මේ බාහිරෙන් අරමුණු නැති තැන නිවෙන එක නෙවෙයි, බාහිර අරමුණුත් එක්ක නිවෙන එක. හැබැයි ඕක මුලදී කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. ආසාව එන්න පුළුවන්, තරහ එන්න පුළුවන්, ඇතුළාන්තේ කැළඹෙන්න පුළුවන්. එහි වුණාට අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. පුහුණු කරන්න ඕනේ. වාහනයක් අපි හැමදාම පිට්ටනිය පැදලා හරියන්නේ නැහැනේ. වාහනයක් පදවන්න පුරුදු වෙන කෙනෙක් පාරෙත් පදින්න ඕනේ. සමහර ලාවට හැප්පෙන්නත් පුළුවන්. ඉතින් කරන්න දෙයක් නැහැ. පුරුදු වෙන්න බෑ. එහෙමයි කියලා හැප්පේවි කියලා බයට හැමදාම මේ පිට්ටනිය පැද හිටියොත් එහෙම වාහන පදින්න හම්බෙන්නේ නැහැනේ.
ඒ වගේ අපිත් හැමදාම අරමුණු නවත්තගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ අරමුණුත් එක්ක ගනුදෙනු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඇසෙන් එන, කනෙන් එන, නහයෙන් එන, දිවෙන් එන, ඇඟෙන් එන, මොලෙන් එන මේ කරුණු, මේ අරමුණු අපි හැමතිස්සෙම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ අරමුණු වලට එන්න දෙන්න ඕනේ. ඒ අරමුණුත් එක්ක වැඩ කරන විදිය හඳුනා ගන්න ඕනේ. ඒ අරමුණු වලට යන්න දෙන්න ඕනේ. මොකද මේ එක අරමුණක්වත් ඇවිල්ලා නතර වෙන්නේ නැහැ. හුස්ම එනවා, හුස්ම යනවා. පුළුවන් ද හුස්ම නතර කරගන්න? බැහැ. ඒ වගේ අපිට රාගයක් ආවත් ඒක ඊළඟ තප්පරේ නැති වෙලා යනවා. තරහක් ආවත් ඒක ඊළඟ තප්පරේ නැති වෙනවා. අපිට නැති වෙනවා වගේ පේන්නේ නැත්තේ, අපිට පවතිනවා වගේ පේන්නේ අපි ඒකත් එක්ක අර එපා කී ඒක අල්ලගෙන ඉන්න නිසා. එක්කෝ ඒක වළක්වන්න උත්සාහ කරන නිසා, එක්කෝ ඒකට බැඳෙන නිසා. වළක්වන්න යන්නත් එපා, බැඳෙන්න යන්නත් එපා. පැහැදිලිද? කියන්නේ තරහ සාධාරණීකරණය කරගෙන ඒක තියාගන්න යන්නත් එපා. තරහ ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. ඔය දෙකෙන්ම වෙන්නේ තරහ ඉස්සරහට යනවා. අපි මොකද කරන්නේ? තරහ ආපු දෙයින්, තරහ ගියපු දෙයින්. ඒක මගේ දෙයක් නෙවෙයි. මට අයිති දෙයක් නෙවෙයි. අනුන්ගේ දෙයක්ුත් නෙවෙයි. මම ඒක දිහා බලනවා පමණයි. පැහැදිලිද? උදාහරණයක් විදිහට අපි අඳුරන්නේ නැති මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයා ඇවිල්ලා මේ වටේ ඇවිල්ලා වටයක් ගහලා යනවා. අපිට ආවට ප්‍රශ්නයක් නැහැ. අපි හොඳට අවධානය දානවා මේ යකා මොකද කරන්නේ? මේ මිනිස්සයා මොකද කරන්නේ? මොන හරි වැරදි වැඩක් කරනවද නැද්ද කියලා අපි අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ මේ මිනිස්සයා යනවා. මිනිස්සයා ආවට පස්සේ අපි ගිහිල්ලා මේ මිනිස්සයාට එක්ක බැඳෙන්න ගියොත්, ඒ මිනිස්සයාත් එක්ක ගැටෙන්න ගියොත් අපිට අපේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. අපේ වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. අපි කරන්නේ එයා ආපු දෙන්, එයා හැසිරිච්ච දෙන්, එයා ගියපු දෙන් අපි අවධානය තියන් ඉන්නවා කොහොමද එයා හැසිරෙන්නේ කියලා. එහෙනම් අද ඉඳන් බස් වලට ඉන්නකොට දැන් බස් එක පරක්කු වෙනකොට. බස් එක පරක්කු වෙනකොට චිච්චික් ගගා ඉන්න යන්න එපා. පැහැදිලිද? චිච්චික් ගෑවට කමකුත් නැහැ. ඒ චික් ගන්න අතර බලන්න ඔන්න තරහ, ඔන්න එනෝ. තමන්ගේ ඇතුළහන්තේ තරහ ක්‍රියාත්මක වෙන විදිහ අඳුන ගන්න. ඒ වගේම ඔන්න යනවා, තරහ යනවා. දැන් තරහ ඉවරයි. ඉවර වෙන විදිහ දැනගන්න. එතකොටම හිතන්න, ඇයි තරහ ගත්තේ? බස් එක පරක්කු වෙච්ච නිසා. බස් එක පරක්කු වුණාම තරහ ගත්තේ ඇයි? මං හිතපු විදිහට නොවිච්ච නිසා. එහෙනම් බස් එකේද ප්‍රශ්න තිබිලා තියෙන්නේ, මං හිතපු එකේද ප්‍රශ්න තිබිලා තියෙන්නේ? ප්‍රශ්න තිබිලා තියෙන්නේ මං හිතපු විදිහේ. මම හිතපු විදිහට උනේ නැති එක තමයි මට මේ තරහ යන්න හේතුව. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ බස් එකේ නෙවෙයි. ඒත් අපි දොස් කියන්නේ කාටද? මටද බස් එකටද? එහෙනම් අපි වැරදි තැනින් අල්ලගෙන තියෙන්නේ. පැහැදිලිද? අපි ඉන්දි කට්ටර නූල වැටෙන්නේ නැහැ කියලා දොස් කියන්නේ ඉන්දි කට්ටරේ නූලටයිනේ. නේද? මෙහෙන් දානවා, මෙහෙන් යනවා. මෙහෙන් දානවා, මෙහෙන් යනවා. මොන මගුලද මන් දන්නේ මෙච්චර පොඩියට හිත හැදෙන්නේ මොකද්ද කියලා ඉන්දි කට්ටත් එක්ක තරහ යනවා. දැන් බලන්න, ඒ කියන්නේ ඉන්දි කට්ටරේ නූල දාන්න කියලා තරහ ගත්තාම අපි ඉන්දි කට්ටටයි නූලටයිනේ බයින්නේ. ඒ තරහ එන්නේ ඇයි? මං හිතනවා වැටෙන්න ඕන කියලා. මං හිතන එක වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මං හිතපු එකේනේ. ඔබට කවුද අයිතියක් දුන්නේ ඔබ හිතන විදියට මේක තියෙන්න ඕන කියලා? ඔබට කවුද අයිතිය දුන්නේ බස් එක පාලනය කරන්න? ඔබට කවුද අයිතිය දුන්නේ? කවුරුත් අයිතිය දීලා නැහැ. අපි හිතන් ඉන්නවා මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් අපිට ඕන විදිහට සිද්ධ වෙවි කියලා. වෙනවද? අඩුම තරමේ ඔබේ අතපය, ඔබේ කකුල් දෙක, ඔබේ කෙස්, ඔබේ ශරීරය, ඔබේ සිත, ඔබේ කිසිවක්වත් ඔබට කැමති විදිහට තියාගන්න බෑ. එහෙනම් අනිත් ඒවා ගැන කවර කතාවද? නේ? තමන්ට කැමති විදිහට තමන්ගේ දේවල් තියාගන්නවත් බැරි කොට අපි කොහොමද මහත්යව, නෝනව, දරුවෝ, ඒ වගේම මේ රටේ පවතින ක්‍රමවේදය අපිට කැමති විදිහට තියාගන්න. අපි කැමති විදිහට තියාගන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? අනේ අපි කැමති විදිහට තියෙන්න කියලා ප්‍රාර්ථනා කරන එකද සත්‍යයට මුහුණ දෙන එකද? සත්‍යයට මුහුණ දෙන එක. අපි ප්‍රාර්ථනා කරලා ඒක වෙනස් කරනව වෙනුවට සත්‍යයට මුහුණ දෙන්න. මොකද්ද සත්‍ය? අපි කැමති විදිහට තියෙන්නේ. එහෙනම් අපිට මොකෝ කමක් නැහැ. මේක අයිති කරගන්න කිව්වොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. සිතට රාගය ආපු දෙන්, සිතෙන් රාගය ගියපු දෙන් අපිට මොකෝ? මම මොකද කරන්නේ? ඒක නිරීක්ෂණය කරනවා පමණයි. හැබැයි නිරීක්ෂණය කරනවත් එක්ක මම බලනවා මගේ ඇතුළාන්තයේ මේ යට ගිනිපුපුරු කොච්චර මම තැම්පත් කරගන්නවද කියලා. පැහැදිලිද? ඒ ගිනිපුපුරු තැම්පත් කිරීමේ ප්‍රශ්නේ තියෙන්නේ. උඩ සිතේ කොච්චර රාගය තිබ්බත් තරහ තිබ්බත් කමක් නැහැ.
අර යට ගිනි පුපුරු දාගන්න එක තමයි හොඳ නැත්තේ. අපි කරන්නේ අර උඩ තියෙන එක ටක් ගාලා තලලා යටට දාගන්නවා. ඒතර උඩ සිත ලස්සනයි යට මහා කුණු ගොඩක් තියෙනවා. අපි යෝගාවචරයෙක් වෙනවා නම් භාවනා කරන කෙනෙක් වෙනවා නම් අපි කරන්නේ උඩ කොච්චර කෙලෙස් තිබ්බත් කමක් නැහැ යටි සිත පිරිසුදු කරගන්නවා. ඇතුළාන්තේ කෙලෙස් තියාගන්නේ. එතකොට වාසියක් තියෙනවා. උඩේ වටික ඉබේම අතහැරිලා ගියාට පස්සේ යට පාරිශුද්ධයි. ඒ පාරිශුද්ධ ස්වභාවය තියාගන්න නම් අපි මොකද කරන්න ඕනේ? බාහිරෙන් දාන කුණු ප්‍රමාණය අඩු කරගන්න. ඊළඟට බාහිර ඒව නිසා අභ්‍යන්තරයේ කැළඹෙන ප්‍රමාණය අඩු කරගන්න. මම කැමති විදියට පවතින්නේ නැහැ කියලා තේරුම් ගන්න. තමන්ගේ යට පවතින කෙලෙස් හොඳට හඳුන ගන්නකොට ඒවා ඉබේම මගහැරිලා යනවා. අර මාරයා ගැන හොඳ වාක්‍යයක් කියනවා බුදුහාමුදුරෝ. මාරයා දුටු තැන පලා යනවා කියලා. මාරයා කියන්නේ කෙලෙස් වලටනේ. ඒතර මේ කෙලෙස් අපි නොදකින තාක්කල් තමයි තියෙන්නේ. කෙලෙස් කියන જાති අපි හඳුනා නොගන්නා තාක්කල් පවතිනවා. හඳුනා ගත්ත ගමන් කෙලෙස් නැති වෙලා යනවා. එහෙනම් මේ අභ්‍යන්තරයේ ඇතුළාන්තයේ පවතින කෙලෙස් ටික ඕගොල්ලෝ දන්නේ නැති තාක්කල් තමයි යට තැම්පත් වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් වුණොත් ඒ හැම එකක්ම නිරීක්ෂණය කරලා දැනගන්න. පැහැදිලිද? එහෙනම් තමන් කරන හැම ක්‍රියාකාරකමකම අභ්‍යන්තර කෙලෙස් නිරීක්ෂණය කරන්න. පැහැදිලිද? දැන් හිතන්නකෝ මේ සාමාන්‍ය දේවල්. එහා ගෙදර ඕගොල්ලන්ගේ හොඳම යාළුවෙක් ඉන්නවා. එහා ගෙදර නෝනා ඕගොල්ලන්ගේ හොඳම යාළුවෙක් කියලා හිතන්නකෝ. එයාට හම්බ වෙනවා ලස්සන සාරියක් හරි ලස්සන මොකක් හරි එකක් හම්බ වෙනවා. දැන් ඇතුළාන්තයේම මහා සන්තෝෂයක් එනවද? සතුටුයි තමයි, hina වෙනවා තමයි. ඒත් පොඩ්ඩක් බලන්න ඕනේ ඇතුලේ ලොකු අර මුදිතාව. බුදුහාමුදුරුවෝ කියන්නේ අනිත් අයගේ සතුටේදී සතුටු වීම. මුදිතාව තියෙනවද? නැහැ. එළියෙන් hina වෙනවා. ෂෝක් ඇඳුමන්නේ ඇවිල්ලා ඇඳ හම්බෙලා තියෙනනේ. එහෙම කියනවා. ඒ කීම ඇතුලේ තියෙන්නේ ඒකමද? පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට තේරෙන්නේ නැහැ පුංචි ඉරිසියාවකුත් අස්සේ තැම්පත් වෙලා තියෙනවා. පැහැදිලිද? තමන් අඳුරන්නේ නැති කෙනෙක්ට සාරියක් හම්බෙනවා. අපිට ඒක තැම්පත් වෙන්නේ නැහැ. අපිට සතුටකුත් නැහැ, දුකකුත් නැහැ, අභ්‍යන්තරේ මුකුත් නැහැ. ඒතර අපි දන්න කෙනෙක්ට ගොඩාක් වටින දෙයක් හම්බෙච්ච ගමන් අපිට සතුටක් තියෙනවා. හැබැයි සතුට අස්සේ අපි නොදන්නා වූ තව පුංචි කෑල්ලක් තියෙනවා. පුංචි ඉරිසියා කෑල්ලකුත් තියෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ කියන්නේ අර එළියේ තියෙන එක වගේම අර යට තියෙන පුංචි කෑල්ලක් දැනගන්න. හරිද? අර මං කිව්ව බස් වලට ගෙනකොට ඔරලෝසුව දිහා බලලා චික් ගාන එක, ඒ චික් ගාන එක ඇතුලේ තරහ පේන්නේ නැහැ. ඒ තරහ තියෙනවා. ඒක දැනගන්න. පැහැදිලිද? පොඩ්ඩ ඕගොල්ලන්ගේ ජීවිතේ දුර්වල වෙනකොට, අතපය වාරු නැති වෙනකොට තරහ යනවා වැඩි වෙනවනේ. වයසට යනකොට ගොඩක් තරහ යනවනේ. තරහ යන්නේ ඇයි? බයට. තරහ යන්නේ බයට. ගොඩක් වෙලාවට බයයි. මොකක් වෙන්නද? මට කාත් කවුරුවත් නැති වේවි. මට මේව තනියෙන් කරගන්න බැරි වුණාම කවුරුත් උදව් කරන්නේ නැති වේවි. ඒ බයත් එක්ක යා ඉන්නේ පීඩනයකින්. ඕගොල්ලන්ටත් දැන් චුට්ට පටන් ගන්නවා ඕක. අතපය අමාරු වෙනකොට, ඇවිදින්න අමාරු වෙනකොට පොඩ්ඩ තරහ යන ගතිය වැඩි වෙනවා. ඒ තරහ යන්නේ තරහ නිසාම නෙවෙයි, අසරණකම නිසා. තමන්ගේ ඇතුලේ තියෙන තනිකම නිසා. එතකොට අපි ඒක අඳුන ගන්න ඕනේ. පැහැදිලිද? මට මේ තරහ යන්නේ මොකටද කියලා මේ තරහ හඳුනන වඩා අර අස්සේ හැංගිච්ච කෑල්ල හඳුන ගන්න. එහෙනම් අද පැහැදිලි කරපු පියවර තමයි ඔබ තුල පවතින මේ ඔබේ පහළ වෙන සිතේ තියෙන පෙනෙන සිත සහ යට නොපෙනෙන සිතේ ස්වභාවය හඳුනන්න උත්සාහ කරන්න. ඒක මේ පියවර කිහිපයක් යන මාර්ගයේ තුන්වෙනි පියවර විදිහට තමයි තියෙන්නේ. පළවෙනි පියවර විදිහට තියෙන්නේ ආදේශක සොයන ස්වභාවය. මම මීට කලින් ධර්ම දේශනාවල පැහැදිලි කරා සිත හැමතිස්සෙම තවත් එකකට තවත් එකක් හොයනවා. මේක නැති වෙනකොට තව එකක් හොයනවා. ඒක නැති වෙනකොට තව එකක් හොයනවා. මොකක් හරි දාලා අර හිත වහගන්න හදනවා කියන ස්වභාවය තමයි අර ප්‍රශ්න වහගන්න හදනවා කියන ස්වභාවය තමයි ආදේශක සෙවීම. ඊළඟ පියවර තමයි මේ සිත මේ ලෝකය අපි කැමති විදියට පවතින්නේ නැහැ කියලා තේරුම් ගන්න එක. ඒක දෙවෙනි පියවර. මේ තුන්වෙනි පියවර කියන්නේ මොකද්ද? තමන්ගේ සිතේ පෙනෙන මට්ටම වගේම නොපෙනෙන ස්වභාවයකුත් තියෙනවා. ඒ නොපෙනෙන කෑල්ල දකින්න උත්සාහ කරන්න.
නොපෙනෙන අභ්‍යන්තරයේ පවතිනා වූ සිතේ ඒ తত্ত্বය හඳුනන්න උත්සාහ කිරීම තමයි තුන්වෙනි පියවර. ඔහොම හිත එක එක පැතිකඩවල ඔස්සේ බලනකොට ඔබේ ඔළුවේ තියෙන ප්‍රශ්න ටික, ඔබේ ඔළුවේ තියෙන වේදනාව, දුක, ශෝකය අඩු වෙලා තෘප්තිය, සන්තෝෂය, නිදහස, නිර්වාණ අවබෝධය ඔබට ලැබෙනවා. ඉතින් ඒ සඳහා උත්සාහ කරන්න, පුරුදු කරන්න. ඒතර මේක පුරුදු කරන්න කැලේකට යන්න ඕනේ. මේක පුරුදු කරන්න ඔෆිස් යන්න ඕනේ. මේක පුරුදු කරන්න ප්‍රශ්නත් එක්ක ඉන්න ඕනේ. මේක පුරුදු කරන්න වාහනයක යන්න ඕනේ. බස් එකේ ඉන්න ඕනේ. බස් හෝල්ට් එකේ ඉන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මේක පුරුදු කරන්න මේ ජීවිතයේ තැන් වලට මුහුණ දෙන්න ඕනේ. ඉතින් මේ මුහුණ දෙන වෙලාවේදී ඔබේ සිත වැඩ කරන විදිය නිරීක්ෂණය කරන්න. එතකොට ඔබට අවබෝධය කරා යන්න හැකියාව ලැබේවි. එලෙස චිත්තානුපස්සනාව පුහුණු කරලා උතුම් වූ සත්‍ය අවබෝධය කරා ලං වෙන්න හැම දිනාටම වාග්ය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හැම දිනාටම. අපි මේ ඉන්නේ ආර්ය විහාරයේ අවුරුදු 7කට කලින් ඉදි කරපු වච්චකුටි වැසිකිලි පද්ධතිය ළඟ. දැන් මේ අවස්ථාවේ ආර්ය විහාරයට පින්වත් අය සහභාගී වෙනවා. 100කට අධික ප්‍රමාණයක් වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඉතින් මේ ස්ථානය මීට කලින් ටිකක් පහත තිබ්බේ. ඉතින් දැන් මේ වෙනකොට අපි භූමිය උස් කරලා තියෙනවා. ඒකෙන් දැන් වච්චකුටි ටික වැසිකිලි ටික ටිකක් පහතින් තියෙන. නිසා අපි අදහස් කළා අලුත් වැසිකිලි පද්ධතියක් නිර්මාණය කරන්න ආර්ය විහාරයේ අත්‍යවශ්‍ය අංගයක් වෙන මේ වැසිකිලි පද්ධතිය අපි නිර්මාණය කරන්න හදන්නේ. ඒ නිර්මාණය කිරීමට අපි මෙන්න මේ ස්ථානයට තමයි යන්න හදන. අපි ස්ථානයට ගමන් කරමු. මේ ස්ථානේ තමයි අපි දෙමහල් ආකාරයට අපේ අවශ්‍ය කොට ටික නිර්මාණය කරන්න සූදානමින් ඉන්නේ. මේ වෙනකොට සැලසුම අපි හදලා තියෙන්නේ. තට්ටු දෙකකට හදන්න කල්පනා කරේ. මෙතන ඉඩකඩ ටිකක් අපහසුයි. ඉඩකඩ මදි. ඒකෙදී අපි පිරිමි පාර්ශවයට කාන්තා පාර්ශවයට කියලා වෙන් වශයෙන් හදන්න සූදානමින් ඉන්නවා. කලින් අපිට වැසිකිලි 4ක් තිබ්බේ. පිරිමි ගෑනු කියලා වෙන් කරලා තිබ්බේ නැහැ. මේ පද්ධති දෙක ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා පිරිමි අයට සාමාන්‍ය වැසිකිලි 2කුත්, කාන්තාවන්ට වැසිකිලි 4කුත්, ඒ වගේම පිරිමි අයට අවශ්‍ය වෙන වෙනම යුරිනරි පොට්ස් තියලා අපි ඒ ගැලපෙන සියලු සනීපාරක්ෂක දේවල් සමග පහළ තට්ටුවත්, ඒ වගේම උඩ තට්ටුව බාත්රූම් එකකුත්, ඒ වගේම පින්කම් සිද්ධ කරද්දී නේවාසිකව සිටින අයට අවශ්‍ය වෙන ඒ ඇඳුම් මාරු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන කුටියක් අපි නිර්මාණය කරනවා. ඒ කුටියත් එක්ක ඒ බාත්රූම් පද්ධතියත් එක්ක මේ තට්ටු දෙක දෙමහල් සංකීර්ණය, දෙමහල් බාත්රූම් සංකීර්ණය අපි ඉදි කරන්න සූදානම් වෙනවා. ඉතින් හැකි අය දායක වෙන්න, පුළුවන් අය උපකාර කරන්න. මේ වගේ පින්කම් ඉතාමත් පින් වැඩෙන පින්කම් මේක ඇත්තටම හදන්නේ අපිට අත්‍යවශ්‍ය නිසා නෙවෙයි. ආර්ය විහාරයේ ඉන්න ස්වාමින් වහන්සේලාට වැසිකිලි තියෙනවා. නමුත් මේ පැමිණෙන පිරිස සඳහා ධර්මයේ ශ්‍රවණය කරන, භාවනා කරන පිරිස සඳහා තමයි මේ අපි පද්ධතිය ඉදි කරන්න සූදානම් වෙන්නේ. ඉතින් පින්වත් හැමදෙනාටම අපි ආරාධනා කරනවා මේ සඳහා පුළුවන් අයුරින් දායක වෙන්න කියලා. පහතින් අපි ගිණුම් අංක දාලා තියෙනවා. කැමති කෙනෙක්ට පුළුවන් ඒ ගිණුම් අංකයට ඔබට කැමති විදිහට පරිත්‍යාගයක් සිද්ධ කරලා අපේ WhatsApp අංකයට ඔබේ නමත් එක්ක පරිත්‍යාග කරපු මුදල සඳහන් කරන්න. ද්‍රව්‍යමය වශයෙන් පරිත්‍යාග කරන්න කැමති අය ඉන්නවනම් වෙනම ඔබට පුළුවන් ඇමතුමක් හරි කෙටි පණිවිඩයක් හරි යොමු කරන්න. ඉදිකිරීම කටයුතු ආරම්භ වුණාට පස්සේ ඔබට පුළුවන් මේ ද්‍රව්‍ය අපිට ලබා දෙන්න. එහෙනම් අපි ඊළඟ වැඩසටහනකදී සම්බන්ධ වෙමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.